හොඳයි සාදුකාරය පවත්වන්න. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පාමුජ්ජ බහුලා හෝත khemං පත්තේත භික්ඛවෝති. ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි, අද දවසේ අපේ යමුනා වීරසේකර මැතිණිය ප්‍රධාන කොටගෙන මේ පුත්තුනුවරු 3 දෙනා, ඒ වගේම ලේලිය පවුලේ ඇත්තෝ උදාරතර පින්කමක් සිද්ධ කරන මොහොත. මිට දින 7කට පමණ ඉහත පරලෝ සපත් නරේන්ද්‍ර වීරසේකර මැතිතුමන්ට පරලොවින් පින් අනුමෝදන් කිරීම පිණිස සිද්ධ කෙරෙන උතුම් පින්කම. අපේ ඥාතියෙක් මිය පරලොව ගියාට පස්සේ අපිට ඔහු ඇය වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ පුණ්‍යානුමෝදනාව. ජීවත් වෙලා ඉන්න කාලේ
මිනිස්සු සතුටු කරන්න භෞතික දේවල් දෙන්න පුළුවන් වුණත් බුදුරු දේශනා කරන්නේ මරණයෙන් පස්සේ කිසිවක් නොහැකි කියලා. පුඤ්ඤන්ති පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පාණින. පරලෝකයට උපකාර වෙන්නේ පින විතරයි කියන බුද්ධ වචනේ විශ්වාස කරගෙන තමයි අපි මේ පින්කම කරන්නේ. පින්වතුනි, බෞද්ධ වශයෙන් අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ මිය ගියාට පස්සේ අපි මේ පින්කම් කරන්නේ මළගියත්තු සඳහා විතරක්ම නෙමෙයි. මේ ධර්ම දේශනාවක් කරන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට. ඒගොල්ලෝ ජීවිතේට දෙයක් ගත්තා නම්, සතුටු වුණා නම්, හැදුනා නම් එතන තමයි පින. පින කියන්නේ භෞතික වශයෙන් ලැබෙන එකක් නෙමෙයි, ආධ්‍යාත්මිකව ලැබෙන සතුට තුල රැස් වෙන දෙයක්. ඒකේ අතුරු ප්‍රතිඵලයක් තමයි ඥාතීන්ට කරන පුණ්‍ය අනුමෝදනාව. මොකද අපි ළඟ පින් තියෙද්දි අපි කියනවා අපේ පින් ඔයත් දැකලා සතුටු වෙන්න. එතකොට ඥාතියත් සතුටු වුණොත් අපි කියනවා අනුමෝදන් වුණා, අනුව සතුටු වුණා. එනිසා මේ පින මිය පරලොව ගිය ඇත්තන්ට විතරක් නෙවෙයි, ජීවත් වෙන අපි ඔබ හැමතෙම ප්‍රයෝජනවත්. දැන් බුදුහාමුදුරුවෝ පින්කම් ගැන කිව්වේ මොකද්ද? සෝ ඥාති ධම්මෝ. මේක තමයි හොඳම ඥාති ධර්මතාව. මීට එහා නෑ කමක් නෑ. මොකද අපේ නෑයෝ මැරුණට පස්සෙත් මතක් කරනවා නම් කොච්චර වටිනවද? අද ලෝකේ සමහර ආගම් තියෙනවා. ආගම් වල අවසාන කටයුතු කළාට පස්සේ මිනිස්සු ගැන ඉතින් එහෙම ලොකු තැකීමක් නෑ. හැබැයි බෞද්ධයෝ 7 දවසින් 3 මාසෙන් අවුරුද්දෙන් 2න් 3න් 4න් 5 සමහර ගෙවල් වල අවුරුදු 35න් 40නුත් මතක් කර. උදාහරණ කියනවා මේක තමයි හොඳම ඥාති ධර්මතාව. පේතාච පූජාච කතා උලාරා. මරුණු කෙනෙක්ට කරන්න පුළුවන් ඉහළම පූජාව. මොකද දැන් මරුණට පස්සේ බත් දුන්නට වැඩක් නැහැ. ආසේව දුන්නට වැඩක් නැහැ. කළා තියෙනවා සමහරල පින්කම් කරන්න කලින් අර ගොක්කොල වලින් හදලා පුංචි කූඩුවක් වගේ එකක් තාත්තා ඉන්න කාලේ හරි ආසයි මේවා කන්න කියලා පිඟානක් තියෙනවා. තාත්තා ඉන්න කාලේ මොනවා හරි සැර જાති බිව්වා නම් ඒවත් ටිකක් තියෙනවා. තියලා කියනවා තාත්තට. ඒ කියන්නේ ගෙදර අය විශ්වාස කරලත් ඉවරයි තාත්තා පෙරේතයා කියලා. නේද? බුදුහාඳුරගේ දේශනාවට ඒවා ගැලපෙන්නේ නැහැ. බුදුහාඳුර කියනවා මරුණු මිනිහෙක්ට කරන්න පුළුවන් හොඳම දේ පින්දීම. ඒ නැතුව වෙන කිසිම භෞතික දෙයක් ඒගොල්ලන්ට වඩා නැහැ. ඊළඟට බලංච බික්කූන මනුප්පදින්නම්. පින්කම් කියලා කියන්නේ ශාසනයට දිරිදීමක්. ඔයත් මේ පින්කම් කරලා පින්කම් අවසානයේ හාමුදුරන්ට පූජා කරන පිරිකර කියලා. මොනවද පිරිකර කියන්නේ? චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලන්පස. ඔය හතරනේ පූජා කරන්නේ. මොනවද දුන්නා? එතකොට බුදුහාඳුර කියන ශාසනයටත් දිරි දුන්නා. පින්කම් නැත්නම් ශාසනය පවතින්නේත් නැහැ. එනිසා සසුන ගෙනියන්නත් පින්කම් ඕනේ. හැබැයි අන්තිමට කියනවා තුම්මේහි පුඤ්ඤම් පසුතං අනප්පකං. ඒ විතරක් නෙමෙයි. පින්කම කරන ඔබේ ජීවිතේ සතුට සැපේ සඳහා මේක වැදගත්. බලන්නකො කී දෙනෙක්ට යහපත් දෙයක්ද? මැරිච්ච අයට, දෙවියන්ට, ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට, සංඝයාට ඔක්කොටම වාසියක්. එනිසා මේ වෙලාවේ ගුණවන්ත ස්වාමි පුරුෂයා ඒ වගේම මේ දරුවන්ගේ පියා සිහිපත් කරලයි පින්කම්. මේ දනුක මහත්මයා තමන්ගේ පාසල් අවදියේ මිත්‍රයෙක් අපේ දැනට කොළඹ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සමග බොහෝම උවමනාවෙන් ඇවිල්ලා ආරාධනා කළා තාත්තගේ 7 දවසේ බණ ටික කියන්න කියලා. පෙමතුනි, තාත්තා කියලා කියන්නේ අපේ ජීවන ගමන එක භවයකදී අපිට හම්බ වෙන එකම එක චරිතයක්. ආයි තාත්තලා හම්බ වෙන්නේ නැහැ නේ, එකයි. අම්මලා හම්බ වෙන්නේ මේ භවයේදී අපිට එකයි. බුදුරු කියනවා සසරේ ඕන තරම් ඉන්න පුළුවන්. හැබැයි එක භවයකදී ලැබෙන්නේ එක අම්මයි එක තාත්තයි. එනිසා බුදුරු දේශනා කරනවා දින්නාහම් භික්කවේ න සුප්පතිකාරකම් වදා. මේ මහණෙනි දෙන්නෙක් ඉන්නව කොච්චර සැලකුවත් සලකලා ඉවර කරන්න බෑ. කතමේ දින්න කවුද දෙන්න? මාතුච්ච පිතුච්ච. අම්මයි තාත්තයි. දැන් බුදුහාඳුරුවෝ අම්මයි තාත්තයි සමාන කළේ කාටද? බුදුහාඳුරන්ට. බුද්ධෝ විය මාතා බුද්ධෝ විය
පිට අම්මා කියන්නේත් බුදු කෙනෙක්, තාත්තා කියන්නේත් බුදු කෙනෙක්. දැන් ආගම් පැත්තකින් තියන්නකො. ආගම් වැඩක් නැහැ. මිනිස්සු වෙලානේ ඉස්සෙල්ලා උපදින්නේ පස්සේනේ ආගම් එන්නේ. හැබැයි මතක තියාගන්න ලෝකෙට උගන්වපු ලස්සන හරපද්ධතිය. අම්මට වඳින්න ඕනේ. තාත්තට වඳින්න ඕනේ. ওই මානත්තද්ද කියලා මිනිස්සෙක් බුදුහාඳුරෝ দমনය කළාට පස්සේ අහන මනුස්සත්වයෙන් ප්‍රයෝජන ගත්තා කියලා කියන්නේ කොහොම අයද? බුදුහාඳුරෝ හරි පුංචි දේවල් ටිකක් පළවෙනි එක කිව්වා මානත්තද්ද මිනිහෙක් නම් බුදුන් සරණ යන්න ඕනේ. මොකද ලෝකේ තියෙන දැනුම් කේන්ද්‍රේනේ බුදුහාඳුරෝ. ලෝකෙ ඔක්කොම ආගම් දෙයියෝ මැව්වා කියන ඒවා. අපි දෙවිවරු දැකලත් නැහැ. අපිට දෙවිවරු පිහිට වෙලා මිනිස්සු බොරුවට කියනවා. හැබැයි මං නම් අද වෙනතුරු දැක්ක දෙයියෙකුත් නැහැ. මට පිහිට වෙච්ච දෙයියෙකුත් නැහැ. අපි කියන්නේ my money, my petrol, my car නේද? මොන දෙයියෝද? මේ ලෝකෙ මිනිහෙක් මිනිසුන්ට හරපද්ධතියක් දුන්නා නම් දුන්නේ බුදුහාමුදුරුවෝ. එනිසා තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් 20 වෙනි සියවසේ බිහි වෙච්ච මහා දාර්ශනිකයා. එයා නිරාගමිකයෙක් නේ. ආගමක් නැහැ. උපතින් කතෝලික. හැබැයි පස්සේ ආගමක් කිසිම දෙයක් පිළිගත්තේ නැහැ. ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් තරුණ කාලේ කියනවා මට ආගමක් නැහැ. හැබැයි ලෝකේ නීතියක් දැම්මොත් මිනිහෙක්ට ආගමක් තියෙන්න ඕනේ කියලා. මම බාරගන්නේ බුද්ධ ආගම විතරයි. අයින්ස්ටයින් හේතුවක් කියනවා මොකද මම විද්‍යාඥයෙක්. මම අදහන විද්‍යාවට සමානුපාත වෙන එකම ආගම බුද්ධ ආගම විතරයි. අනිත් ඔක්කොම ඒ විද්‍යාවෙන් පරස්පරයි. එනිසා පිළිගන්න කිව්වොත් පිළිගන්නේ බුද්ධ ආගම. එහෙම කියපු අයින්ස්ටයින් ජීවිතේ මැදි වයසට එද්දි සියලු ආගම් ගැන අධ්‍යයනය කරනවා. වැඩිපුර එයා කියවන්නේ බුද්ධ ආගම. අයින්ස්ටයින් මරණ මංචකයේදී මොකද්ද කිව්වේ? එතකොට අයින්ස්ටයින්ගේ ජීවිත කතාව කියවන්න ඕනේ. එතුමා මැරෙන්න යද්දි තමන්ගේ ශිෂ්‍යයන්ට කියනවා දරුවනේ අයින්ස්ටයින් කියන්නේ 20 වෙනි සියවසේ බිහි වෙච්ච මහා දාර්ශනිකයා තමයි. හැබැයි බුදුහාමුදුරුවෝ තරම් නෑ. බුදුහාමුදුරුවෝ තමයි මේ ලෝකේ දැනුමේ මූලය. මහා සාගරය වගේ නම් බුදුහාමුදුරන්ගේ දැනුම අයින්ස්ටයින් කියන්නේ වෙරළේ ඒ මුහුදේ සිප්පි කටුවක් ඇහිඳගත්ත පොඩි එකෙක්. බලන්නකො 20 වෙනි සියවසේ අපි අයින්ස්ටයින් ඔලුවට තියන් හිටියට අයින්ස්ටයින් කියන මට අහුනේ සිප්පි කටුවක් විතරයි. බුදුහාමුදුරුවෝ තමයි මහා සාගරය. ඊළඟට ගිය අවුරුද්දේ මැරුණා ඔය ඇත්තෝ අහලා ඇති 21 වෙනි සියවසේ මහා දාර්ශනිකයා ස්ටීවන් හොකින්ස්. හොකින්ස් කියන්නේ මුළු ඇඟම පූර්ණ ආබාධිතෙක්. මොලේ වැඩ කරනවා, සුළඟිල්ලක් වැඩ කරනවා. මුළු ඇඟම මැරිලා පූර්ණ ආබාධිතෙක්. හොකින්ස් ගැන බලන්න පුළුවන් ওই චිත්‍රපටයක් ඇවිල්ලා තියෙනවා The Theory of Everything. හොකින්ස්ගේ ජීවිත කොහොමද දියුණු ලෝකේ කළු කුහර පිළිබඳව තියරි එක ඉදිරිපත් කරේ හොකින්ස්. අවසානයේ මොකක්ද කිව්වේ? මං කළු කුහර ගැන හොයාගත්ත තමයි කළු කුහර ගැන ඔయిత වැඩිය දැනගන්න ඕනේ නම් ත්‍රිපිටකය කියවන්න. ලෝකේ අද කොහෙටද යන්නේ කියලා ඔයත් කල්පනා කරන්න. අද ඇමරිකාවට ලෝකයේ මිනිස්සු කියන්නේ බුද්දිස්ට් ඇමරිකා. දන්නවද? ඇයි ඒ? ඇමරිකන් කාරෝ පන්සල් හදන නිසා නෙමෙයි. අද ඇමරිකාවේ බහුතරයක් සුද්ධ බෞද්ධ භාවනාව ප්‍රගුණ කරනවා. ඒගොල්ලෝ දන්නවා මේ තුල යම්කිසි සත්‍යයක් ඇත. අපි ලොකු වැරද්දක් කළා. මොකද්ද කරපු වැරද්ද? අපි බුදුහාමුදුරන්ගේ මේ ශ්‍රේෂ්ඨ දර්ශනය ආගමක් බවට හරවගෙන බුද්ධ ආගම කියලා ලේබල් එකක් ගැහුවා. ඒකෙන් අපි කරේ ලෝකේ 194ක් මිනිස්සුන්ට මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම මිනිසයාගේ ගැන්වීම් ටික අහිමි කරපු එක. නිසා මතක තියාගන්න බුද්ධ ආගම කියන්නේ ආගම නෙමෙයි. බුදුහාඳුරු බණ කියලා තියෙන සමස්ත මනුස්ස වර්ගය. ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා. ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා. ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා. ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ගුරුවරයා. ආගමක් කරගත්ත ගමන් අනිත් මිනිසුන්ට ඒ අවස්ථාව නැති වුණා. බුදුහාඳුරු කියනවා මානත්තද්ද මිනිහෙක් වුණා නම් බුදුහාඳුරු සරණ යන්න ඕනේ. බුදුහාඳුරු ගැන දැනගෙන ඉන්න ඕනේ. ධර්මයේ සංඝයා සරණ යන්න ඕනේ. ඊට පස්සේ කියනවා මිනිහෙක් වුණා නම් අම්මට දන ගහලා වඳින්න ඕනේ. තාත්තට දන ගහලා වඳින්න. මානත්තද්ද අහනවා ස්වාමීනි ඇයි? දැන් අම්මා තාත්තට වඳින්නේ ඇයි පින්වත්?
සමහර දරුවෝ අපිට කියනවා ස්වාමීන් වහන්සේ බලන්නකො අරයාගේ අම්මලා තාත්තා එයාව පිටරට යවුවා වාහන අරන් දුන්නා ඉඩ කඩන් දුන්නා එයාට සියලුම දේ කරේ. අපේ අම්මලා අපිට මොකද කරේ? අපේ අම්මලා මුකුත් කරලා නැහැ. මම ඔය ඊයේ පෙරේදා කිව්වා මේ කොළඹ ප්‍රධාන පවුලක කෙනෙක් කියනවා අපේ තාත්තලා අම්මලා අපිට මුකුත් කරලා නැහැ. මං කෝ ඔය ටික කියන්න ඔයාව ඉතුරු කරපු එකට පින් දෙන්න. මොකද ඉපදිච්ච වෙලාවෙම බෙල්ල කරකලා කොයි හරි කානුවක දාලාව නම් මෙච්චර ලොකු පුතෙක් අද වෙනතුරු නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා අම්මට අපි දන ගහලා වඳින්න ඕනේ ඇයි? කුණු ගොඩේ ඉපදිලා කුණු ගොඩේම මැරිලා යන ලෝකෙක මඩ ගොඩේ ඉපදිලා මඩ ගොඩේම මැරිලා යන සත්තු ඉන්න ලෝකෙක කකුල් දෙකෙන් හිටගෙන මනසින් උසස් විදියට මේ බණ ටික අහන්න අපිව මිනිස්සු කලේ අම්මා. එදා අම්මා කුස නොදුන්නා නම් තාත්තා උදව් කළේ කො මනුස්ස භවය. අපි මේ සසරේ ස්ථිර වශයෙන්ම මිනිස්සු වෙලා ඉපදුනේ කන කැස්බෑවා වියසුදරෙන් අහස බලනවා වගේ අමාරු ජීවිතයක් ගත්තේ පින්වන්ත අම්මට තාත්තට පින් සිද්ධ. ඒ නිසා දන ගහලා වඳින්න ඕනේ කිව්වා. මානත්තද්ද මිනිහෙක් නම් ගුරුවරයා Tamanට පුංචි දෙයක් ඉගෙනුවත් කලෙහි ගුණ සලකන්න ඕනි වඳින්න ඕනේ කිව්වා. ඔන්න බුදුහාඳුරු ලෝකෙට දීපු හරපද්ද. දැන් අද නම් අලුත් අය කියනවා ගුරුවරයාටවත් දන ගහන්න එපා, කොන්ද නවන්න එපා, ඔළුව නවන්න එපා, කොඳු වැට පෙළ කෂේරුකාම නැති අය බිහි වෙනවා කියලා. ඒ හොල්මන් කතා විශ්වාස කරොත් අපේ සමාජයේ හරපද්ධතිය දිය වෙලා යනවා. එනිසා මේ ගුණවන්ත තාත්තා මතක් කරලා පින්කම් කරන එක දරුවන්ටත් සමාජයේ හැමටත් ආදර්ශයක්. මොකද තාත්තා කියලා කියන්නේ අපි ඔක්කොටම වටිනාම දෙන්නගෙන් එක්කෙනෙක්. අම්මට අම්මා කියන්නේ ඇයි? ලාලේ තීති මාතා. ඕන විපතක් කරදරයක් වුණාම අම්මා ඕනේ මතක් වෙන්නේ නේද? කකුල හැප්පුණත් අපි කියන්නේ බුදු අම්මෝ. අම්මා තමයි මතක්. අපි පිටරට හිටියත් රටින් පිට අපිට පින්වත්නි ප්‍රශ්නයක් ආපු ගමන් මතක් වෙන්නේ කවුද? අම්මා. මහාන වෙච්ච මටත් එමය සිත් ඇවුලක් වේදනාවක් ආපු ගමන් මං යන්නේ ගෙදර. අම්මා ළඟ ඉඳිද්දි ප්‍රශ්න ඔක්කොම ඉවරයි. බුදුහාඳුර ඒකයි කියන්නේ. අම්මට අම්මා කියන්නේ ලාලේ තීතී හුරතල් කරන නිසා. ඕන දුකකින් විපතකින් ඉන්න පුතාට සහනයක් වෙන්න පුළුවන්. අම්මා විතරයි ඉතුරු වෙන්නේ. තව ඊයේ පෙරේදා අර වෙඩි තියලා මැරුවේ උසාවියේ. අන්තිමට කෝ යාළුවෝ. එකට පව්කම් කරපුන් කෝ කරේ දාගෙන හිටපුවා. අන්තිමට අම්මා ඉදිරිපත් උනේ. එනිසා අපේ ජීවිතවල පරම යත අපි ආදරය කරන කාලේ කෙල්ල කොල්ල ලව් කරන කාලේ කියන මට ඔය අම්මගේ පණ වගේ ළඟ නැත්තත් ළඟ වගේ. එහෙමනේ කියන්නේ. ඔයා තමයි ජීවිතේම මට ඔයාට වැඩිය කෙනෙක් නෑ එහෙම කියන්නේ. හැබැයි වැඩේ වැරදුනහම කියන්නේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ. වැරදුනාට පස්සේ අම්මා විතරයි. ඒ නිසා ඒ ගුණවන්ත අම්මටයි තාත්තටයි අපි උපහාර කළ යුතුමයි. දැන් මේ නිවසේ අද බණ කියන්නේ තාත්තට පින් දෙන්න. ඒ නිසා අපේ ධම්මික නරේන්ද්‍ර වීරසේකර මැතිතුන්ට මේ පින් අනුමෝදන් වේවා සසරම සුවපත් වේවා කියන බලාපොරොත්තුවෙන් බණ ටිකක් අහමු. දැන් බණ අහන වෙලාව. පින්වතුනි අද දේශනාව ගෝපාලක සූත්‍රයේ තියෙන පුංචි වාක්‍ය දෙකක්. බුදුහාඳුරන්ගේ විශේෂත්වය තමයි මේ පුංචි එක වාක්‍යයක් අවුරුදු ගණන් මාස ගණන් වුණත් විස්තර කරන්න පුළුවන්. මේවට කියන්නේ සූත්‍රනේ. දැන් විද්‍යාවේ තියෙනවා සූත්‍ර කියන්නේ සම්පූර්ණ න්‍යායන් ඔක්කොම එකට එකතු කරලා කැටි කරලා අපි දාලා තියෙනවා පොඩි සූත්‍රයකට. ඒක විස්තර කරන්න පුළුවන් ඕනතරම්. ගෝපාලක සූත්‍රයේ අවසානයේදී බුදුහාඳුර අපිට කියනවා කරුණු දෙකක් මිනිසුනේ ලෝකෙ මිනිස්සු කරුණු දෙකක් කළොත් ඒ මනුස්ස ජීවිතේ සාර්ථකයි කියලා. ඒතකොට බලන්නකෝ බුදුහාඳුර කියන්නේ වැඩිය නෑ. ඔයත්තන්ට කරන්න 1000ක් 2000ක් නෑ. දෙකයි තියෙන්නේ. මේ දෙක කරොත් මෙලොවත් සතුටින් ඉඳලා මැරිලත් සුගතියකට ගිහිල්ලා නිවනටත් ලං වෙන්න පුළුවන්. ඒ දෙක මම කියලා දෙන්නම් අද ඉඳන් පටන් ගන්න සතුටින් ඉන්න පුළුවන්. පළවෙනි එක පාමොජ්ජ බහුලා හෝත සතුටු සිතින් වාසය කරන්න. බුදුරු ලෝකෙට දෙන්නේ මොකද්ද පළවෙනි එක? සතුටු සිතින් ඉන්න හැම තිස්සෙම හිනාවසු මුහුණින් ජීවත් වෙන්න. මේ දර්ශනය පිමන්නේ ලෝකෙටම වැදගත්.
මිනිසුන්ට කියනවා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ හැම මොහොතකම සතුටින් ඉන්න උත්සාහ කරන්න. මූණට හිනාවක් ගේ. තමන්ගේ මූණට හිනාවක් ගන්න අතරතුර අනුන්ගේ මූණටත් හිනාවක් ගන්න. මම ඊයේ පෙරේදා අපේ කැලණි විහාරයට ගිය වෙලේ නායක හඳුරගෙන් ඇහුවා නායක හඳුරේ වයසට ගියාට නායක හඳුරගේ වයස පේන්නේ නැහැ නේ කියලා. අගාර හරි ලස්සන කතාවක් කිව්වා. මොකද්ද කිව්වේ? ප්‍රශ්නේ එළියෙන් තියලා ප්‍රශ්නේ දිහා බලන් ඉන්න ප්‍රශ්න ඇතුළට ගන්න එපා කිව්වා. දැන් අපිට වෙලා තියෙන පිළිබඳ ප්‍රශ්නයක් ආපු ගමන් අපි ප්‍රශ්නේ ඇතුළේ ඒකම හිර කරගෙන ඒ වටේම කැරකි දුවනවා. නායකහරු කියනවා මම මෙච්චර කාලයක් ප්‍රශ්නේ එළියේ තියලා ප්‍රශ්නේ දිහා බලන් ඉන්නවලු ප්‍රශ්නේ ගන්න නෑලු ඇතුළට. බුදුරු අපිට කියනවා ලෝකේ ස්වභාවය තේරුම් අරගෙන වෙන හැම දෙයකදීම සතුටු සිතින් ජීවත් වෙන්න. අද ලංකාවේ ගොඩ දෙනෙක්ට සතුටු සිත නැහැනේ පිළිබඳ. දැන් පාරට බහැලා බලන්න වාහනේ ලෝන මිනිස්සුගේ මූණවල වල තියනවද හිනාවක්? අපි කන්තෝරුවකට ගියාම මේ කන්තෝරුව වල වැඩ කරන මිනිස්සුන්ගේ තියනවද මූණවල වල හිනාවක් සතුට නැහැ. ඒගොල්ලන්ගෙන් අහපුවම මොකද මේ මූණ එල්ලගෙන කියලා හරි අමුතු කතා කියනවා. දැන් මම මිනිස්සුගෙන් අහුවා එකපාර මොකද මූණේ හැටි ඒ පාර කවන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට නම් මොනවද ඉතින් ඔක්කොම ටික හම්බ වෙනවා. අපිට එහෙම ඇන්කර් එකක් 1085යි කිව්වා. බොම්බයි ලුණු කිලෝ එක 500යි කිව්වා. සීනි කිලෝ එක 600යි. කොහොමද ජීවත් වෙන්නේ? දැන් එයාගේ ප්‍රශ්නේ මොනවද? එයා හිතන් ඉන්නවා ජීවිතය කියන්නේ ඇන්කර් කියලා. ජීවිතය කියන්නේ බොම්බයි ලුණු නෙමෙයි. ජීවිතය කියන්නේ සීනිත් නෙමෙයි. ජීවිතය කියන්නේ ඇන්කරුත් නෙමෙයි. මතක තියාගන්න. මම ඒ වෙලාවේ කිව්වා අපි ඉන්න විදියට ඉන්න එතකොට සතුටින් ඉන්න පුළුවන්. එතකොට ඇහුවා මොකද්ද හාමුදුරුවෝ ඉන්න විදිය? මං කිව්වා මගේ පන්සලේ කොහෙවත් බෝඩ් ගහලා නැහැ මිනිස්සුන්ට ඕගොල්ලෝ අපිට ඇන්කර්ම දෙන්න මොකද උදේ හවස අපිට ඇන්කර් ඕනේ කියලා. කොහෙවත් නැහැ. රාජගිරිය සුධර්මාරාමෙත් නැහැ. කොහෙවත් ලංකාවේ පන්සලක එහෙම බෝඩ් ගහලා නැහැ. ඔය ඇත්තෝ ඇන්කර් පූජා කරොත් අපි වළඳනවා නැත්තම් නිකන් ඉන්නවා. කහට කෝප්පයක් වුණත් වළඳලා හිත හදාගෙන ඉන්න තැනට හාමුදුරුවෝ හිත හදලා තියෙනවා. ඒ නිසා ඇන්කර් පැකට් එක ලක්ෂයකට ගියත් හාමුදුරන්ට ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු කියනවා නෑ හාමුදුරන්ට දුක දැනෙන්නේ නැහැ. දැනෙනවා. දැනුණා කියලා මැරෙන්නේ. හාමුදුරුවෝ එතෙන්ට හිත හදලා. බොම්බයි ලුණු කිලෝ එක 500 නෙමෙයි 5000ට ගියත් හාමුදුරන්ට ප්‍රශ්නයක් නැහැ. ඇයි? අපි කොහෙදිවත් කියලා නැහැ දානෙට බොම්බයි ලුණු දාන්නම කියලා. දැන් ඔය ඇත්ත බොම්බයි ලුණු නොදාගෙන ආවත් අපිට කන්න පුළුවන්. සමහර උපාසකම්මලා ලුණු දාන්නෙත් නැතුව ගෙනත් දෙන්නේ. මේ බොම්බයි ලුණු නැති එක මොකක්ද? තේරෙනවද මම මේ කියන කතාව? අපි යම් දෙයක් ගැන අනපේක්ෂිත බලාපොරොත්තුවක් තියාගෙන හිටියොත් ඒ දේ නැති වෙච්ච දවසට අපිට දරා ගන්න බෑ. ඔය ලංකාවේ මිනිස්සු ගොඩක් වැරදි කතාවක් කියනවා මේ ලද දෙයින් සතුටු වෙන්න කියලා. සම්පූර්ණ වැරදි. ලද දෙයින් සතුටු වෙන්න නෙමෙයි කරන්න ඕනේ නොලද දෙයින් දුක් නොවී සිටී. ලද දෙයින් සතුටු වුණොත් අද මේ කීයක් හරි හොයාගත්තාම මේ ඇති කියලා එහෙම නෙමෙයි බුදුහාඳුරු කියන්නේ වායමේ තේව පුරසෝ යාවත් අසනීපදා එකපාරක් දෙපාරක් නෙමෙයි ප්‍රතිඵල ලැබෙන තුරු උත්සාහ කරා. මහා ධනස්කන්ධයක උරුමකාරයෙක් වෙන්න හොඳ සල්ලිකාරයෙක් වෙන්න. හැබැයි එතෙන්ට යන්න බැරි වුණොත් ඔබ වැටෙන්න එපා. තව දුරටත් උත්සාහ කරන්න. එසා බුද්ධ ධර්ම කියන්නේ හරි ශ්‍රේෂ්ඨ දර්ශනයක්. බුදුරු කියන්නෙම නොලද දෙයින් දුක් නොවි ජීවිතේ මේ මොහොත සතුටින් ගත කරන්න. මං ගියා පින්වත්නි සීදුව පැත්තේ ගෙදරක බණකට. මහත්තයා මැරිලා 3 මාසේ බණ. මහත්තයා බෞද්ධ නෝනා කතෝලික. ඒ පාර මං ඉතින් බණ ටික කිව්වෙම ජීවිතයේ අස්තිර භාවය ගැන. ඒ නිසා වහ ජීවිතේ හිත හදාගෙන සතුටින් ඉන්න ක්‍රමයකට යන්න ගියා. ඒ පාර වරුණාම අර කතෝලික නෝනා මගේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු ඒවා 200ක් ඇත්ත. මම ඇයි? අපේ මහත්තයා ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක ඉහළම විධායක ශ්‍රේණියේ නිලධාරී. එයා පාන්දර යනවා හවස් වෙලා එනවා මොනවා හරි ටිකක් කාලා නාලා ලැප්ටොප් එක දිගෑර ගන්නවා රෑ 11 12 වෙනකන් වැඩලු. මොනවද වැඩ? එක එක සමාගම් වල part time එයා වැඩ කරනවා මොකද වැඩිපුර සල්ලි හොයාගන්න.
නෝනා කියනවා හාමුදුරනේ අපිට ජීවත් වෙන්න හොඳටම ඇති. හැබැයි අපේ මිනිස්යාගේ තණ්හාවේ සීමාවක් නැහැ. රෑ 12යි 1යි. දරුවෝ දෙන්න කියනවලු සිකුරාදා තාත්තේ වීකෙන්ඩ් එක කොයි හරියක් පිස්සුද බා. හම්බ කරන්න ඕන කාලේ හම්බ කරන්න ඕනේ. මම 55න් පෙන්ෂන් යනවා. ඊට පස්සේ උඹලව රට වටේම ගෙනියන්න. ඉතින් ළමයි සද්ද නැතුව ඉන්නවා. නෝනා සමහර දවස්වලට කියනවලු අද කොයි හරි එළියට යන්න මේ හැමදේම උයලා උයලා මට එපා. පිස්සුද? තියන දේ කාලා ඉන්නවා නාස්ති කරන්නේ නැතුව. මම පෙන්ෂන් ගියාට පස්සේ ඕන තරම් ගිහිල්ලා ඇවිදලා විනෝද වෙලා එමු. මේ නෝනා කියනවා හාමුදුරනේ 55න් පෙන්ෂන් යන්න හිටපු අපේ මිනිහා 52න් මලා. නහරයක් පුපුරලා මලා 52. එතුමිය ලස්සන කතාවක්. අන්තිමට හාමුදුරනේ ආස දෙයක් කාලත් නැහැ, කැමති තැනක ගිහිල්ලත් නැහැ, මං එක්ක සතුටින් ඉඳලත් නැහැ, දරුවෙක්ගේ මූණ බලලා කතා කරලත් නැහැ, ඇඳුමක් ඇඳලත් නැහැ, මෙලොවත් නැහැ, පරලොවත් නැහැ, පිනුත් නැහැ, කුසලුත් නැහැ. නිකන් උපන්නාට මේලෝ වැනෙනවා විනා ඉඳලා ගිහිල්ලා. කොහේ යයිද? සසර ස්වභාවය. බුදුරු ඒකයි කියන්නේ ඉන්න හැම තප්පරයක්ම සතුටින් ඉන්න. කොහොමද සතුටින් ඉන්න? ඔන්න ක්‍රම දෙකක් කියලා දෙන්න. පළවෙනි එක තමයි පින්වත්නි ඔය ඇත්තෝ හොඳට සල්ලි හම්බ කරා. දැන් මේක දහමත් එක්ක ගලපාගෙන තමයි සල්ලි හම්බ කරන්න ඕනේ. දැන් එතකොට ඔය ඇත්තෝ හිතයි මේ හාමුදුරු පුදුම කතාවක්. මේ කියන්නේ අනිත් හාමුදුරුවරු කියනවා අතාරින්න මම නම් කියන්නේ මොකවත් අතාරින්න එපා. ලංකාවේ අවුරුදු 2500ක් බුද්ධ ආගම තිබිලත් මිනිසුන්ට ගොඩ එන්න බැරි ඇයි? වැරදි බුද්ධ ආගමක් කියලා දීපු නිසා. මොකද්ද වැරදි බුද්ධ? අපි කියනවා බුදුහාඳුරුවෝ සියල්ල අතාරින්න. කොහෙද තියෙන්නේ? පුළුවන් නම් මට ගෙනත් දෙන්නකෝ ත්‍රිපිටකේ බුදුහාඳුරුවෝ කිව්වා කියලා සියල්ල අතාරින්න කියලා කොහෙද හරි. මතක තියාගන්න කොහෙදවත් කියලා නැහැ. බුදුරු කියන්නේ මොකක්ද? සියල්ල අතාරින්න නෙමෙයි. දවසක සියල්ලම අතහැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. සියල්ල අතාරින්න කියලා බුදුරු කියන්නේ නැහැ. මේ සියල්ලම යම් දවසක අතහරින්න වෙනවා කියලා දැනගෙන ඉන්න. ඒ කියන්නේ අතහැරෙන වග දැනගෙන ජීවත් වෙන්න. මම උදාහරණයක් කියන්නද? විසාකා අවුරුදු 7 දී සෝවන් වුණා. දැන් සෝවන් කියන්නේ නිවන් මාර්ගයේ පදනමට ඇවිල්ලා. මට කියන්නකෝ මේ අත විසාකා මොනවද අතෑරි? මම දන්න බුද්ධ ධර්මයට අනුව නම් විසාකා කිසි දෙයක් අතෑරියේ නැහැ. විසාකට තිබ්බ පංච කල්යාණයක් ලස්සන ගෑනු කෙනෙක්. විසාකා ලස්සන ගවුමක් ඇඳලා කොණ්ඩ මෝස්තරයක් ලොකුවට දාලා කෝටි 9ක් වටින මාලයක් බෙල්ලෙල්ලගෙන කරත්ත 500කින් යාළු මිත්‍රයෝ පිරිවරාගෙන පන්සල් ආවේ. බුදුහාඳුරුවෝ පින්වත්නි විසාකා පන්සල් වෙන විදිය බලාගෙන ඉඳලා කියනවා මහණෙනි මුළු ලෝකෙම මේ වගේ සැප විඳින ගෑනු 3 දෙනයි ඉන්නේ. පළවෙනියා කොසල් රජුරුවන්ගේ දුව සුමනා රාජදේවිය, දෙවනියා බිම්බිසාර රජුරුවන්ගේ දුව චුන්දි කුමාරිකාව, තුන්වෙනියා මේ විසාකා. බුදුහාඳුරුවෝ එහෙමයි කිව්වේ. මේ ලෝකෙ උපරිම සැප විඳින ගෑනු. කවදාවත් කියවද විසාකා ඔය ඔක්කොම අතාරින්න කියලා? නෑ. විසාකා අතෑරියෙත් නෑ. බුදුහාඳුරුවෝ අතාරින්න කිව්වේ නෑ. විසාකා මහ පුදුම ලස්සන ජීවිතයක් ගත කළා. අවුරුදු 16 දී කසාද බැන්දා. ඔයත් දන්නව විසාකට දරුවෝ කීයද කියලා? කී දෙනාද? දරුවෝ 20. කොහොමද දරුවෝ ලැබෙන්නේ දෙමව්පියන්ට? මම ධර්මයේ විදියටම කියන්නම් මාතා උතුණී හෝති අම්මා ඍතු තත්ත්වයේ ඉන්නෝනේ ඔසප්පෙලා මාතා පිතුන්නම් සංවසතෝ හෝති අම්මා තාත්තා එකතු වෙන්න ඕනේ. එතකොට ඒ ශුක්‍රාණු සහ ඩිම්බ එකතු වෙලා කලලයක් යුක්තාණුවක් හැදුනහම ඒ කලලයට ගන්ධබ්බෝ පච්චුපන්නෝ හෝති විඥානයක් ඇවිල්ලා මුල් බැස ගන්න ඕනේ. එහෙමනේ ළමයි හම්බෙන්නේ. බුද්ධ ආගමේ කොහෙවත් දෙයියෝ දෙන බබාලා නැහැ. අනිත් ඒවායි නම් කියනවා දෙයියෝ බබාලා දෙනවා. දෙයියෝ තමයි මැව්වේ. බුද්ධ ආගමේ නැහැ. එතකොට නිකමට හිතන්න විසාකා අර කියපු විදියට ළමයි 20ක් හදන්න විසාකට කොච්චර ලස්සන සෙක්ෂුවල් ලයිෆ් එකක් තියෙන්න ඇද්ද? පූර්ණ වර්ධනත් එක්ක සතුටින් හිටියේ නැත්නම් ළමයි 20ක් හදන්න පුළුවන්. දැන් සමහර අය එකා දෙන්නගෙන් කියන අපෝ මට නම් බෑ. ආයි නම් කතා කරන්නවත් එපා කියනවා. විසාකා 20ක් හැදුවා සතුටින්නේ.
එතකොට විසාක මොනවද අතහැරලාද? මොකවත් අතහැරලා නැහැ. සිටුමාලිගාවල හිටියා, යාළු මිත්‍රයෝ ආශ්‍රය කර. ඔය ධම්මපදයේ එහෙම කියවලා බලන්න ධම්මපද අට කතාවේ තියෙනවා විසාක නිතරම යාළු මිත්‍රයොත් එක්ක පාටි. විසාක බිව්වේ නැති වුණත් විසාකගේ යෙහෙලියෝ බිව්වා. මතකනේ? එකපාරක් බුදුහාඳුරන්ගෙන් බණ අහන්න ඇවිල්ලා ගෑනු ටික බීලා දැඟලුවා බුදුහාඳුරෝ ඉස්සරහා. ඒ නිසා විසාක ගෙව්වේ හරියම ලක්සරි ලයිෆ් එක. විසාක කිසි දෙයක් අතෑරියේ නැහැ. මොකද්ද විසාක කළේ? විසාක දැනගෙන හිටියා සිටුමාලිගයක හිටියා දවසක මේ ඔක්කොම දාලා යන්න වෙනවා. එතෙන්ටයි හිත හදන්න ඕනේ. එහෙම නැතුව මේ මිනිසුන්ට අතාරින්න ඔය එකක්වත් වැඩක් නෑ. හරි පුදුම අවාසනාවන්ත බණක් නේ ඒක. අපි හැමතිස්සෙම පින්වත්නි මිනිසුන්ට බණ කියලා කියන්න ඕනේ අපිට කරන්න පුළුවන් දේවල්. හාමුදුරුවෝ සියල්ල අතාරින්න කියනවා. ඒගොල්ලෝ සාක්කුවේ යතුරු කැරල්ල දාගෙනයි එන්නේ. දැන් මම ආවෙත් එහෙමයි අද. නේද? මමත් එද්දි කාමරේ ලොක් කරලා ඉස්සරහ දොර වහලා මේ යතුරු සාක්කුවේ. ඇවිල්ලා මිනිසුන්ට කියන සියල්ල අතාරින්න. පුළුවන්ද? බෑ. හැබැයි එහෙමයි කියලා දොරවල් ඇරලා දාලා ඕන එකෙක් ඕන දෙයක් අරන් ඵලයන් කියලා එන්නත් බෑ. බුදුරු කියන්නේ සියල්ල අතහැරෙන බව දැනගෙන ජීවත්. ඒව නැති වුණොත් අපි යද්දි පන්සලේ දොර කඩලා හොරුගෙන ඔහොම තමයි ඉතින් නැති වෙනවා. ඉන්නේ යන්නමයි තියෙන්නේ නැති වෙන්නේ. ඕකනි බුද්ධහගම. එහෙම නැතුව පින්වත්නි මේ කියන විදිහට ඔක්කොම අතහැරලා කැලේ යන එක නෙමෙයි. ඊයේ පෙරේදාව මාව හම්බෙන්න ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක්. එතුමා කිව්වා ස්වාමීන් වහන්සේ මම මේ ඔබ වහන්සේගේ බණක් අහලම පොඩ්ඩක් කතා කරන්න. මම කිව්වා කියා. ස්වාමීන් වහන්සේ අපේ නෝනා මේ ළඟදී ඉඳන් යන ඔය තියෙන ජේතවනාරාමයේ කියලා ධර්මයයි ඔබයි හඳපාංගොඩ නිවාතාප කියලා. ඒ හඳුරන්ගේ බණ අහන්න. මේ ව්‍යාපාරේ අපි බොහෝම අමාරුවෙන් ගෙනාවේ. අපේ නෝනා තමයි මුල් උනේ. එයාට හොඳ දක්ෂ දැනීමක් හැඟීමක් තියෙනවා. එයයි මමයි ව්‍යාපාරේ ගෙන. දැන් ළඟදී ඉඳන් නෝනා බණ අහලා ඇවිල්ලා මේ එකක්වත් වැඩක් නැහැ. සල්ලි හොල වැඩකුත් නැහැ. කර්මාන්ත කළ වැඩකුත් නැහැ. ළමයි හදලා වැඩ ඔයා ඔක්කොම කරගන්න. මම මගේ පාඩුවේ ධර්මයේ හැසිරෙනවා කියලා නෝනා ඉන්න මහත්තයා කියනවා දැන් ලෙඩෙක් වගේ. අවුරුදු 35 40 නෝනා හාමුදුරනේ දැක්කහම දැන් අවුරුදු 65 වගේ. එයා කියනවා මුකුත් හදන්නේ අපි පෙරේතයෝ වෙනවා කුම්බාණ්ඩයෝ වෙනවා ජීවිතේ නැති වෙනවා. ඔය එකක් විතරයි මං කිව්වේ. මම උගන්වන ඉස්කෝලේ ටීචර් කෙනෙක් කිව්වා හාමුදුරනේ දුව විසාකකේ ඉගෙන ගත්තේ ලංකාවෙම පළවෙනිය වෙලා මොරටු විශ්වවිද්‍යාලයට ගියා. නිවාතාපගේ බණ ඇහුවා. දැන් මහාන වෙන්න ඕනේ කියලා විශ්වවිද්‍යාලය යන්නේ නැහැ කියලා. ලංකාවේ පුදුම ඛේදවාචකයක්. ඔයත්තු ගිහිල්ලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අහන්නකො ප්‍රශ්නේ. ඒගොල්ලන්ගේ හාමුදුරුවෝ ඇවිල්ලා බණ කියන. මොකද ඔය සීයෝලා සමහර අය ඉන්නවා ඒ සංවිධාන වලට ලැබි වෙච්ච. ඒක කයි යන කිය. කළු පාට සිවුරු පොරෝලා ගිහිල්ලා කියන මේ එකක්වත් වැඩක් නැහැ. රස්සාවල් කරලා වැඩකුත් නැහැ, සල්ලි හොයලා වැඩකුත් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ මේ ධර්මයේ තුල හැසිරෙන්න අතහරින්න නැත්තම් ජීවිතය අමාරුයි. කොල්ලෝ මොකද කරන්නේ? නිසගම ඔක්කොම අතහැරලා යනවා මහාන වෙන්න. නෝනලා ඇවිල්ලා මෙහෙ කම්ප්ලේන්ට් කරනවා. ළමයින්ට කන්න දෙන්න විදියකුත් නැහැ, අපිට ජීවිත දෙන්න විදියකුත් නැහැ. පද්ධති බිඳවන්න එපා. ඔය ව්‍යාපාරිකයෝ ටික නැත්තම් බුද්ධ ධර්මයක් රැකෙයිද? පන්සල් රැකෙයිද? ස්වාමීන් වහන්සේලාට දම්පහන් හම්බෙයි. දැන් ඔය හාමුදුරුවෝ කල්පනා කරන්න ඕනේ ඒකයි. ඒගොල්ලෝ මාලිගා වගේ හදාගෙන විශාල හෝල් හදාගෙන මිනිසුන්ට බණ ඔය මිනිස්සු ඔය දීම ඔක්කොම අතහැරලා දාලා කැලේ ගියොත් ලෝකේ පැවැත්මක් තියෙයි. බුදුවරු කවදාවත් පින්වත්නි පැවැත්ම විනාශ කරන්න බණ කිව්වේ නැහැ. ඒ නිසා ඔබට බුදුවරුන්ගේ දේශනාව පැහැදිලිව අවබෝධ කරගන්න නම් මතක තියාගන්න බුදුවරු කියන්නේ අතහැරෙන බව දැනගෙන ජීවත් වෙන. ඔය පරණ මිනිස්සු ලස්සන්ට ඕක කියවන රම් විමනේ සිටිමුත් දුක අඩු නෙද්ද? රත්තරන් මාලිගයක හිටියත් ඉතින් දුකේ අඩුවක් නැහැනේ. දුක දුකමයි. ඒවා ඇතුලේ ඉන්න මිනිස්සුනේ දන්නේ තමන්ගේ ජීවිතවල මොනතරම් ප්‍රශ්න තියෙනවද කියලා. පැණි මීයේ කෑමුත් බඩගිනි නැද්ද? මී පැණි පොඟෝලා කෑවත් ආයයි බඩගිනි වෙනවා. හැබැයි එහෙමයි කියලා නොකා ඉන්න එපා කිව්වේ නෑ. ඊළඟට කියනවා මිනි බරණින් සැදිමුත් ගත නොදිරද්ද? මැණික් රත්තරන් වලින් මේ ශරීරේ පොරෝගෙන හිටිය දවසක දිරනවා. එහෙමයි කියලා අඳින්න නැතුව ඉන්න එපා. ලස්සනට අඳින්න. මොකද පැණි වරකා ගහටත් හෙන නොවඳිද්ද?
ලස්සනට ගෙඩි හැදිලා පිරීලා තියෙන පැණිවරක ගස්වලටත් හෙන ගහන්න පුළුවන් දවසක. හැබැයි එහෙමයි කියලා පැණිවරක ගහ ගෙඩි හදන්න නැතුව තියන්නේ නෑ. ලෝකේ ස්වභාවය තේරුම් ගන්න. ලස්සනට ජීවත් වෙන්න, ආස දෙයක් කන්න, කැමති තැනක යන්න, තමන්ගේ ජීවිතයේ සතුටින් ගත කරන්න, ඒ හැම මොහොතකම හිතට දෙන්න දවසක මේ ඔක්කොම දාලා යන්න වෙනවා. මුකුත් අතාරින්න එපා. බලන්නකො බුදුහාඳුර ලස්සනට කියනවා. මිනිස්සු සල්ලි හම්බ කරන්න ඕනේ කොහොමද? වම්මිකෝ වූපචීයති වේය තුඹස බඳිනවා. වේය කොහොමද තුඹස බඳින්නේ? පුංචි පුංචි මැටි ගුලි ගෙනල්ලා හදනවා විශාල තුඹසක්. පස්සේ හිතා ගන්නවත් බෑ මේක වේයද හැදුවේ කියලා. එච්චර ගොඩක් සල්ලි හම්බ කරනවා. හැබැයි බුදුහාඳුර කියන බඹරසේන ඉරියතෝ. සල්ලි හොයද්දි මල නොතලා රොන් ගන්න මීමැස්ස වගේ කරදරයක් නැතුව සල්ලි හම්බ කරන්න. මීමැස්ස රොන් ගත්තා කියලා මලේ ප්‍රශ්නයක් නැහැ. පාට අඩු වෙන්නෙත් නැහැ, සුවඳ අඩු වෙන්නෙත් නැහැ, මල් පෙති තලන්නෙත් නැහැ, කපන්නෙත් නැහැ. එයාගේ වැඩේ එයා කරගන්නවා. බුදුහාඳුර ඔබටත් කියනවා ලෝකේ කාටවත් හානියක් නැතුව තමන්ගේ උත්සාහයෙන් සල්ලි හොයන්න. ඒවා ධාර්මික සල්ලි ගොඩ ගහන්න කියනවා. හොඳ සල්ලිකාරයෙක් වෙන්න කියනවා. පත්තකම්ම වගේ සූත්‍ර කියවන්න. ගිහියෙට තියනවායි කියලා සතුටු වෙන්න නම් දේවල් පහක් තියෙන්න ඕනේ. මොනවද? අඹදරුවෝ, වතු පිටි, ඉඩකඩ, ඊළඟට දැසි දසුන් සහ යාන වාහන. ඔය පහ තිබ්බොත් ගිහි ජීවිතේ සාර්ථකයි. මේ බුද්ධ ආගම කියන්නේ හිඟන්නන්ගේ ආගමක් නෙමෙයි ඈ. මතක තියන්න. දැන් සමහරු කියනවා ඡාම් සරල දිවි පැවැත්ම. අපි මෙහෙම ඉන්න ඕනේ, කරාබුවක් දාන්න හොඳ පිස්සු විකාර. බුදුහාමුදුරුවෝ කියන්නේ ලස්සනටම ඉන්න උගන්නපු කෙනෙක්. බුදුහාමුදුරගේ ශ්‍රාවකයෝ කියන්නේ ලෝකේ සතුටින්ම ඉන්න පිරිස. හොඳට ලස්සනට ඉන්න. තායිලන්තේ එහෙම යන්න ටුවර් එකක් ඉඳලා හිටලා 97%ක් බෞද්ධ. තායිලන්තේ කාන්තාව ඔක්කොම නැගිටිනවා උදේ 4ට. මොකද නැගිට ගමන් මේකප් දානවා. මේකප් දාන්න නෙමෙයි 4ට නැගිටින්නේ, පිණ්ඩපාතේ වඩිනවා සියලු ස්වාමීන් වහන්සේලා දානේ බෙදන්න. අපේ රටේ ආන්දරු 30000යි කියන 30000ක් නෑ. නමුත් තායිලන්තේ ලක්ෂ 3ක්, ලක්ෂ 3ම උදේට බහිනවා පාරට. උඩින් ගුවනින් ඡායාරූපයක් ගත්තාම තායිලන්තේ උදේ 6:00 වෙද්දී මුළු පාරවල් ඔක්කොම කහ පාටයි. ආන්දරු පිණ්ඩපාතය. මිනිස්සු දන් දෙන හැම පවුලකම කෙනෙක් මහාන වෙලා ඉන්නවා. තායිලන්තේ නීතිය අනුව හමුදාවේ ඉන්න පුතා කැප්ටන් නිලේ ඉඳලා මේජර් වෙන්න නම් මහාන වෙලා ඉන්න ඕනේ. මේජර් ඉඳලා ඊළඟ නිලයට යන්න මහාන වෙන්න ඕනේ. රැකියාවේ උසස් වීමට යන්න මහාන වෙන්න ඕනේ. කසාද බඳින්න ගියාම ඉස්සෙල්ලා මාමණ්ඩි අහන්නේ කෝ මහාන වෙලා හිටපු සහතිකේ. මොකද හික්මීම විනය හදන්නේ එතන. මොන ශේස්ත්‍රය අඩුම ගානේ පින්වන්දි රජ වෙන්නත් බෑ. දැන් ඉන්නේ අපේ 10 වෙනි රාමා රජතුමා. එතුමත් ලංකාවට ඇවිල්ලා කොටහේනේ දීපදුත්තාරාමේ මහාන වෙලා හිටපු කෙනෙක්. නැත්තම් රජකමවත් දෙන්නේ. එයාගේ තාත්තා 9 වෙනි රාමා බෝධිසත්ව රජේ. තායි හාමුදුරුවෝ මට එක වෙලාවක තායිලන්තේ හාමුදුරුවෝ කියනවා අපි ඉස්සර 9 වෙනි රාම රජුරු අපිට වඳිද්දි අපි හිතෙන් රජුරවන්ට වඳිනවලු. බලන්නකො. ඒ කියන්නේ හාමුදුරුවන්ට ඇවිල්ලා රජුරුව වඳිද්දි හාමුදුරුවෝ හිතෙන් වඳිනවලු රාම රජුරවන්ට 9 වෙනි රාමට. දැන් ඉන්න රාම නම් එහෙම නෑ. දැන් ටිකක් සල්ලාලයි. එයා පිට රටවල ජීවත් වෙන කෙනෙක්. නමුත් 9 වෙනි රාම කියන්නේ බොහොම ධාර්මික බෝධිසත්ව රජෙක්. එනිසා මේ රටේ හැමෝම උදේ නැගිටලා දානේ හදන්න කලින් බලන්නකො තායිලන්තේ කාන්තාවන්ගේ ලස්සන මේකප් දාලා සුරංගනාවියෝ වගේ පාරට බහින්. අපේ ලංකාවේ දැලකුණු පෙරාගෙන අර ලංකාවේ ගොඩාක් ඔය කොළඹ නගරේ වතු සංස්කෘතිය තුළ අඳිනවා නයිටිය කියලා එකක්. නයිට් සූට් එකක්. ඕක ගලවන්නේ නැහැ නේ. දවල් 12 වුණත් ඕක පිටින් තමයි එන්නේ. ඉඳ කුණු පෙරාගෙන. ඇයි කියලා අපම කියන සියල්ල අනිත්‍යයිනේ ස්වාමීන් වහන්සේ. අපි බුද්ධ ආගම වැරදියට තේරුම් අරන් තියෙනවා. එනිසා වයසට ගියත් අවුරුදු 60 70 වුණත් ලස්සනට ඉන්න බුද්ධ දේශනාව තුළ ඒවට කිසිම තහනමක් නෑ. විසාක වයසට ගිහිල්ලත් හිටියේ තරුණියක් වගේ. ඒකයි බුදුහාඳුරගේ බලන්නකො විසාකගේ පංචකල් එකක් වයං කල්යාණි. දරුවෝ හැදුවත් මුණුපුරෝ හිටියත් විසාකගේ වයස පේන්නේ නෑ. කොච්චර සතුටක්ද. එනිසා පළවෙනිම එක තමයි බුදුරු කියනවා ඔක්කොම අත්හැරලා දාන්න නෙමෙයි අතහැරෙන වගේ දැනගෙන
ජීවත් වෙන්න. දෙක ඊළඟට තව ඔයත්තන්ට වැරදියට ඇහෙන එකක් තියෙනවා මේ බැඳීම් එපා අතහරින්න. නේද? බැඳීම් වැඩක් නැහැ අතහරින්න. පුළුවන්ද? අනේ මට නම් බෑ. ඔයත්තන්ට පුළුවන්ද කියලා මම අද ඇවිල්ලා බණ කියලා යනවා බැඳීම් අතහරින්න. පුළුවන්ද දැන් මේ පුතු තුන් දෙනාට අම්මත් එක්ක තියෙන බැඳීම අනේ අම්මා ඕන දෙයක් කරගෙන අපි යනවා ඕස්ට්‍රේලියාවේ. පුළුවන්ද? බෑ. දැන් ඔයත් මට කියන හාමුදුරුවෝ ඉතින් අපිට කලින් අතාරින්න එපා. ඔය අම්මා තාත්තා අතාරින්නකො පුළුවන්ද? මට බෑ. මගේ ගුරුවරයා අතාරින්න පුළුවන්ද? බෑ. අපි ගුරු දේවතාවුන් වහන්සේ කියලායි හාමුදුරුවෝ තමන්ගේ ගුරුවරයාට කියන්නේ. අපිට මේ මහානකම දුන්නේ අපේ ගුරු දෙවියෝ. අපිට අතාරින්න බෑ. එහෙනම් අතාරින්න බැරි නම් අපිට කරන්න බැරි දෙයක් ඇයි අපි මිනිස්සුන්ට කියන්නේ? ඔයත් හිතනවාද එහෙම බැඳීම් අතාරින්න නම් බුදුවරු සිඟාලෝවාද සූත්‍ර දේශනා කරයිද? දරුවනේ දෙමව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕනේ මේම, දරුවෝ දෙමව්පියන්ට කරන්න ඕනේ මේම, ගුරුවරු ශිෂ්‍යයන්ට මෙහෙමයි, ශිෂ්‍යයෝ දරුවන්ට මෙහෙමයි. ඊළඟට සමාජයේ පැවිද්දෝ ගිහියන්ට මෙහෙමයි, ගිහියෝ පැවිද්දන්ට මෙහෙමයි. ස්වාමියෝ සේවකයන්ට මෙහෙමයි, සේවකයෝ එතකොට මොකටද බැඳීම් එපා නම් බැඳීම් රැකගන්න යුතුයකම් වගකීම් බුදුවරු කිව්වේ? මතක තියාගන්න බැඳීම් එපා කියලා නෙමෙයි බුදුවරු කියන්නේ. සියලු බැඳීම් මරණයෙන් ඉවරයි කියලා හිතාගෙන ජීවත් වෙන කාලේ බැඳීම් වලට යුක්තියක් කරන්න, ඉෂ්ට කරන්න. බැඳීම් වලට වටිනාකමක් දෙන්න ජීවත් වෙන කාලේ මරණයෙන් බැඳීම් ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ අම්මගේ පණ කෙන්ද තියනකම් අම්මට විය යුතු යුතුයකම් ටික කරා. හැබැයි මැරුණට පස්සේ අම්මව අතාරින්න. මැරුණට පස්සේ එතන අම්මෙක් නැහැනේ. චුද්ධෝ අපේත විඥානං නිරත්තංව කලින් කරා. මෙතන තියෙන්නේ මැරුණට පස්සේ දර කඩක් විතරයි. ඒ දර කල වැඩක් නැහැ. අද ගොඩාක් වෙලාවට දරුවෝ දෙමව්පියන්ට ඉන්න කාලේ කරන්නේ නැහැ. මැරුණට පස්සේ වටිනා පෙට්ටිවල දාලා එම්බාම් එක කරලා මල් ගහලා ඒව කරාට ඒක තාත්තට අම්මට කරපු යුතුයකමක් නෙමෙයි. ඒක මල කඳට දර කඩකටයි කළේ. බුද්ධ දේශනාව වටින. අපිට ගොඩක් වෙලාවට පිමන්නේ අපි කාර්යබහුල වෙන්න ජීවිතේ එක කාලෙකදී අම්මා තාත්තා මග ඇරිලම යනවනේ. අතහැරිලම යනවා. අපි හිතන් ඉන්නවා කවදා හරි ශාස්ත්‍රීක වෙලා හොඳම තැනකට ගිහිල්ලා අම්මා තාත්තට අපි යුතුයකම් කරනවා. හැබැයි ඉතින් එතකොට පරක්කු වැඩි. අපි හැරිලා බලද්දී එක්කෝ අම්මා තාත්තා මැරිලා එක්කෝ අපේ සැලකීම් වලින් ඒගොල්ලන්ට ඇති වැඩක් නැහැ. බුදුරු කියනවා කොයි මොහොතේවත් තමන්ගේ අම්මා තාත්තා අතහැරගන්න එපා. කොච්චර ලස්සන වටිනා දර්ශනයක්. මගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් හිටියා අම්මට හැදුන කැන්සර් එක තැන් වෙලා අවුරුදු 8ක්. උදේ පාන්දර 3ට නැගිටිනවා අම්මගේ කැතකුණු අස් කරනවා ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා අම්මව නාවලා බෞද්ධ channel එක දාලා බණ අහන්න කියලා ටීචර් එනවා ඉස්කෝලේ. පීරියඩ් අට උගන්වනවා එකහමාරට යනවා ආයි නාවනවා කවනවා පොවනවා කැතකුණු අස් කරනවා හවසට අම්මා එක්ක මල් පූජා කරලා බුදුන් වැඳලා භාවනා කරලා ඕක තමයි ජීවිතේ. මම්ම විදුහල්පතිතුමාට කතා කරලා කිව්වා විදුහල්පතිතුමා කිසිම අමතර වැඩකට මේ ගුරුවරිය යොදවන්න එපා. එයා කරන බුද්ධ පූජාව ඇති. එනිසා විදුහලේ කිසිම වැඩකට එතුමිය ගන්න එපා. හතමාර එකමාර ඩියුටිය ප්‍රමාණවත්. අවුරුදු 8ක් කළා. අපිත් සැරින් සැරේ යනවා අම්මව බලනවා පින්වත්නි. ඒ අම්මා මැරෙන අවසන් මොහොත වෙනකන් සිහියෙන් හිටියා. මේ දුව ඒ තරම් අම්මව රැක්කා. දවසක් මං යද්දී ඒ අම්මා ඇඳේම ඉඳලා ඒ අම්මගේ ශරීරයේ එක පැත්තක තුවාල හැදිලා ඒ තුවාල වලට පණුව හැදිලා. ඊට පස්සේ ඉස්පිරිතාලෙන් ওই නර්ස්ලා ඇවිල්ලා සුද්ධ කරන. ඒ අම්මා මට කියනවා මගේ බුදු පුතේ බලන්න මගේ ශරීරෙ දිහා. මාව කමටහනක් කරගෙන නිවන් දකින්න. මේ තමයි අපේ කුණු කය. මේ තමයි දෙතිස් කුණ පිළිකුල වඩන්න. ඒ අම්මා මට බන කියනවා. කොහොම හරි අම්මා මැරුණා. ටීචර් මට කතා කරලා කියනවා ඉස්කෝලේ ඉඳිද්දී උදේ 10ට විතර හාමුදුරනේ අම්මා නැති වුණා. අද දවල් එකට පාන්සකුලේ ඔබ වහන්සේට පුළුවන් නම් වඩින්න. දැන් දවල් එකට කියන්නේ තව පැය 3කින්. මං කිව්වා ටීචර් පැය 3කින් කාටවත් එන්න බෑනේ. ඕක හෙට දාගන්න. එතකොට ඔක්කොටම කරන්න පුළුවන්. එතුමිය එක වාක්‍යයක් කියලා ෆෝන් එක තිබ්බා. මොකද්ද කිව්වේ? හාමුදුරනේ ජීවත් වෙලා ඉන්න අම්මට මම බුදුහාමුදුරන්ට වගේ බුද්ධෝපස්ථානයක් කළා. දැන් මේ මල කඳට කිසි දෙයක් කරලා වැඩක් නැහැ. ඔබ වහන්සේ නාවා කියලා මගේ තරහක් නැහැ. බුදු සරණයි කියලා ෆෝන් එක තිබ්බා. ටීචර් පාන්සකුලේ කළා. අම්මා වේදාම දවල් එක වෙද්දී වලලා දැම්මා. මොකද
බුදුහාඳුරන්ගේ ධර්මය තුළ තියෙන බුදුරු කියන්නේ මොකද්ද? අචිරං වතයන් කායෝ පඩවින් අදිසෙසති. මතක තියාගන්න මේ කය ස්ථිර නෑ. කොයි වෙලේ හරි පොළොවට ඇදගෙන වැටෙනවා. චුද්ධෝ අපේත විඥානං. විඥානේ එළියට ගියාම නිරත්තම කලින් මේක දර කොටයක් විතරයි. දර කොටේට කොච්චර සැලකුවත් වඩා නෑ. නිකන් නාස්ති කරන්න එපා සල්ලි. මුස්ලිම් මිනිස්සු වගේ මැරුණු ගමන් වැඩේ ඉවර කරලා දාන්න. කොරෝනා කාලේ අපි ඒව කරා. දැන් ඒව මතකවත් නෑ. ආයි පටන් ගත්ත සෙල්ලම සල්ලි නාස්ති කර කර විනාශ කර කර බුදුහාඳුරු කියනවා මලාට පස්සේ එපා ඉන්නකම් යුතුයකම් කරා. තාත්තට අම්මට ඉන්නකම් හොඳට සලකන්න. සමහර පුතු ඉන්න කාලේ තාත්තට දොඩම් ගෙඩියක් මිරිකලා දෙන්නේ නැහැ. මැරුණට පස්සේ දොඩම් වට්ටි අරගෙන යනවා. දෙයියෝ බලන්න. දෙයියෝ ඇහැක්වත් ඇරලා බලන්නේ. මොකද ගෙදර ඉන්න දෙයියොන්ට සැලකුවේ නැහැ. එසා බුදුරු කියනවා සියලු බැඳීම් මරණයෙන් ඉවරයි. මැරෙන මොහොත දක්වා සලකන්න. එතනින් එහාට අතාරින්න. අද වෙලා තියෙන්නේ. අද කියනවා නෑ ඉතින් ඔය කිව්වට ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ කොයි හරි ඉඳන් අපි දිහා බලන් ඇති. හොඳ තැනක ඉපදිලා අපිට ආශිර්වාද කරන මල විකාර. මතක තියාගන්න මරණයට පස්සේ ඔය කිසිවක් අපිට හිතන්න බෑ. ඇයි? සියලු බැඳීම් මරණයෙන් ඉවරයි. අපි දන්නේ මේ මිනිස්සු අපායේද දිව්‍ය ලෝකේද කොහෙද කියලා. මරණින් පස්සේ බැඳීම් පවත්තන්න බෑ. අපේ ජාතක පොතේ තියෙන අස්සක ජාතකය කියලා. අස්සක රජුරෝ කියලා රජ කෙනෙක් හිටියා. අස්සක රජුරුවන්ගේ බිසව උබ්බරී කුමාරිකාව. හරි ලස්සනයි. හැබැයි තරුණ කාලේ මලා රජුරෝ දැන් දුකට අඬනවා. ඒ කාලේ අපේ මහ බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා ඉන්නවා මේ ඍෂිවරයෙක් වෙලා හිමාලේ. දැන් එර්දියෙන් වැඩම කළා. වැඩම කළ උද්‍යානයේදී මිනිස්සෙකින් අහුව මොකද රටේ තොරතුරු වැඩක් නැහැ. අපේ රජුරුවන්ගේ බිසව මලා ඔන්න අඬ අඬ ඉන්නවා රටත් ඉවරයි කිව්වා. එපාරක රජුරුවම එක්කන් ආවා. මොකද රජතුමනි අනේ මගේ බිසව මලා කිව්වා. ඉතින් මැරෙනවා තමයි අපිත් මැරෙනවා. ඒ වුණාට එයා තරුණයි මට දරා ගන්න බෑ කිව්වා. නෑ නෑ හිත හදා ගන්නම වෙනවනේ මැරෙනවනේ කිව්වා. ඒ පාරකුව නෑ ඉතින් අඩු ගානේ කොහෙද ඉන්නේ කියලාවත් දැනගත්තොත් හිත හදා ගන්න පුළුවන් කිව්වා. ඒ පාර බෝධිසත්වයන් වහන්සේ ඇහුවා කොහෙද ඉන්නේ කියලා දැනගත්තොත් හිත හදා ගන්න පුළුවන්. මොකද එයා මෙහෙ ඉඳිද්දිත් ලස්සනයි. මැරිලත් කොහේ හරි දිව්‍ය ලෝකයේ ඇති සුරංගනාවක් වගේ ලස්සන. අපේ මිනිසුන්ට වරදිනම තැන්. දැන් සමහර ලාට ටෙලි නාට්‍යවල වෙලෙන් දැන්වීම් වල නිලියෝ ඉන්නවනේ ටිකක් සුදු පොත්ත රතු අය. මැරුණාම අපේ කොල්ලෝ දානවා නේද Facebook එකේ ෆොටෝ එක දැන් එහෙ ලස්සන ඇති එයත් ගියා කියලා. එහෙ කියලා කියන්නේ කොහෙද? දිව්‍ය ලෝකෙ. මේ අපේ මිනිස්සු හිතන් ඉන්නවා ලංකාවේ මැරෙන නළු නිලියෝ ගායක ගායිකා උන් ඔක්කොම දිව්‍ය ලෝකේ කියලා. මතක තියාගන්න බුදුහාඳුරු පැහැදිලිව කියනවා. බුදුහාඳුරගෙන් අහනවා කලාකරුවෝ මැරිලා යන්නේ දිව්‍ය ලෝකෙද කියලා. බුදුහාඳුරෝ කියනවා නෑ කලාකරුවෝ මැරිලා බහුතරයක් යන්නේ පායාසයේ කියන නරක ආදියට. මිනිස්සු යථාර්ථයෙන් ඈත් නොකරපු සුළුතරයක් දිව්‍ය ලෝකයේ යද්දී බහුතරයක් මිනිස්සුන්ව රවට්ටලා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් හිත අවුල් කරලා නිර්වත පෙන්නලා කාමයේ වර්ධනය කරලා එහෙම නළු නිලිය ඔක්කොම යන්නේ පායාසයේ කියන අපරාධයට. මිනිස්සු හිතන් ඉන්නවා ලස්සන්ට මෙහෙ හිටියාම එහෙත් එහෙමයි කියලා. ඒ පාර බෝධිසත්වයන් වහන්සේ කියනවා මම දන්නවා එයා ඉන්න තැන. රජුරුවා කියන්නකෝ කියලා. හැබැයි ඔන්න හිත සෞත්තු කරගන්න නම් එපා කිව්වා. හා කිව්වා. ඒ පාර කොහෙද කියලා අපමකෝ වැඩි ඈතක නෙමෙයි මේ උද්‍යානෙමයි. ආන් අර ගොම ගොඩේ කිව්වා. ගොම ගොඩක් වෙන්න ගොම ගොඩේ රජුරුවන්ට කේන්ති ගියා. ඒ පාරකෝ ඔය අපහාස කරන්නේ මගේ බිසවට. කරන්න දෙයක් නැහැ රජතුමනි මං ඇයව ගෙන්නන්න. හා ගෙන්නන්න කිව්වා. අදිෂ්ඨාන කරද්දී ගොමගොඩ පෙරලගෙන පිමන්නේ ගොම කුරුමිනියෝ දෙන්නෙක් ආවා. ඇවිල්ලා වහපුවම එක එක්ක පෙන්නලා කිව්වා මෙන්න ඉන්න ඔයාගේ උබ්බරී කියලා. රජුරෝ කඩුවේදී එළියට ඇදලා කිව්වා මං ඔබ වහන්සේගේ බෙල්ල කපනවා ඔප්පු කරේ නැත්තම් මේ රටේ අගමෙහෙසියටයි අපහාස කරන්නේ. පුළුවන් ද ඔප්පු කරා? පුළුවන් කිව්වා. ඒ පාර බෝධිසත්වයන් වහන්සේ S2 පියාගෙන ධානයට සමවැදිලා අදිෂ්ඨාන කරලා අදිෂ්ඨාන බලේ රජතුමාගෙන් අහනවා ඇගේ කටහඬ මතකද? මතකයි. ඇයත් එක්ක ගිය ගමන් බිමන් මතකද? මතකයි. අත්දැකීම් මතකද? මතකයි. ඇයට විතරක් කියපු රහස් මතකද? මතකයි. ඒ කටහඬින් මේ රහස් ටික ඇගේ මේ කොරුමිනියගේ කටින් ඇහුවොත් පිළිගන්නවද මේ අයමයි කියලා? රජුරු ඔළුව කහලා කිව්වා ඉතින් එතකොට නම් පිළිගන්න වෙනවනේ. බෝධිසත්වයන් වහන්සේ ගොම කුරුමිනි දේනුවගෙන් අහන උඹ කවුද? මං ගොම කුරුමිනි දේනුවා. නෑ මීට කලින් භවයේ අස්සක රජුරුවන්ගේ බිසව උබ්බරී කුමාරිකාව.
අස්සක දැක්කොත් අඳුරන්න පුළුවන්ද? මොකෝ බැරි ඔය එහා පැත්තේ අඬන්නේ අස්සක කිව්වා. දැන් අස්සක රජුරන්ගේ ඇස් දෙක උඩ ගියා. අපි මේ කොහෙද ඉන්නේ? මේ ඉන්නේ රාජකීය උද්‍යානයේ. කොහමද අස්සකයි නුඹයි ගත කරපු ජීවිත? ඒ කාලේ අස්සකයි මමයි අත් දෙක පටලගෙන මේ උද්‍යානයේ ගහක් යට පෙම් කළා. මේ ගස් කතා කරොත් අපේ ආදරය ගැන කියයි. දැන් අස්සකයා හොගාලා අඬනවා. පරණ ලව් එක මතක් වෙනවනේ. අස්සකයා අඬනවා හොගා. ඒ පාර එකපාරටම බෝධිසත්වයෝ අහනවා එච්චර ලස්සනට හිටපු උඹ ඇයි ගොම කුරුමිනියෙක් උනේ? ඔන්න වටිනා උත්තරේ. ඒ පාර කියනවා කාටවත් දොස් කියලා වැඩක් නැහැ. මගේ වැරද්ද. මං රුවසරු කළා විතරයි සසර සරු කළේ නැහැ. මොකද වෙලා ඉපදුනා ලස්සන වෙලා ඉපදිච්ච නිසා තවත් මාන්නක්කාරකමේ තවත් රුව ලස්සන කරා. කාන්තාවන්ට ඉතින් රුව ලස්සන කරන්න තියෙන වැඩ මං අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඇයි බඹ ටික ගලවනවා මූණේ තියෙන වලවල් වහනවා පොටි අදිනවා පොටි කපනවා තීන්ත ගන්නවා මෙනිකියු කරනවා ඩිකියුලොන් වලට යනවා අපේ තියෙන වැඩ කණ්ඩ තියෙන ගස් ලැබු ටික මී කිරි ටික අලිගැට පෙර ඔක්කොම ගන්නවා එනිසා කිව්වා රුව සරු කළා හැබැයි බැරි වුණේ මොකද්ද සසර සරු කළේ නෑ දන් හැන්දක් බෙදුවේ නෑ බණ ඩිංගිත්තක් ඇහුවේ නෑ සීලයක් රැක්කේ නෑ හිත ඇදුවේ නෑ රුව සරු කළා සසර සරු කළේ නෑ තරුණ කාලේ මැරෙයි කියලා කවුද හිතුවේ? මැරුණා. හැබැයි ඒ වෙනකොට පින විපාක දීලා ඉවරයි. ගෙනියන්න පිනකුත් නැහැ. මම ගිහිල්ලා ඉපදුනේ තිරිසන් යෝනි. ඒ පාර ඇහුවා. තාම මේ අස්සකයට ආදරේ අපෝ නැහැ කිව්වා. ඇයි ආදරේ නැත්තේ? එයා මිනිහෙක් මං ගොම කුරුමිනියෙක්. අපි ಜಾති දෙකක් ගැලපෙන්නේ නැහැ කිව්වා. ඒ පාර බෝධිසත්වයන් වහන්සේ අහනවා. එහෙනම් දැන් උඹ ආදරේ කාටද? එයත් එක්ක ගොම ගොඩ පෙරලගෙන ආපු අනිත් එකව පෙන්නලා කියන දැන් ආදරේ මේ මෙයාට කිය. අස්සකගේ ඇඬිල්ල ඉවරයි. අස්සක කල්පනා කළා මෙයා මලා කියලා මං තාම මෙහෙ අඬනවා. එයා ඒ ලෝකෙට ගිහිල්ලා එහෙනුත් එකෙක් හොයාගෙන. මතක තියාගන්න සියලු බැඳීම් මරණයෙන් ඉවරයි. අපි හිතන් හිටියට ඒගොල්ලෝ අපිව හම්බ වෙයි. අපි එනකන් එහෙ ඉඳන් බලන් ඉදි. කොයි හරි ඉඳන් අපිට ආශිර්වාද බොරු කතා. මැරුණට පස්සේ අතරක කවුරුත් නවතින්නේ නැහැ කූඩැල්ල එක තැනක් අතහැරලා තව තැනක් අල්ලනවා වගේ මේ විඥානේ ගිහිල්ලා මුල් බැස ගන්නෙ කොහෙද එහෙම තමයි ඔය සින්දු වලින් කියනවා සංසාරේ සමුගන්නාදා ඒ භවයත් එකට යන් හැමදාම ඔබ මගේ ඕවා වෙන්නේ නැහනේ විජේ කුමාරතුංග මහත්තයා මීට අවුරුදු ගානකට කලින් වෙඩි කාලා මැරුණා දැන් කොහේ හරි ඉපදිලා ඇති චන්ද්‍රිකා නෝනා තාම ඉන්නේ හොරගොල්ලේ එකට යන් කිව්වට යන්න බෑ මෙයා මැරෙද්දි එයා ඉපදිලා අවුරුදු 35ක 40ක මිනිස්සේ. ඒ නිසා බුදුවරු කියනවා බැඳීම් ඔක්කොම මරණයෙන් ඉවරයි. ඒ නිසා මේ බැඳීම් වලට අවශ්‍ය යුක්තිය කරන්න. බැඳීම් අතහරින්න නෙමෙයි. බැඳීම් මරණයෙන් ඉවර වෙනවා කියලා හිතාගෙන හොඳට වගකීම් ටික ඔබෙන් ඉටුවේ යුතු යුතුයකම් ටික ලස්සනට කරා. ওই දෙක කරාම සතුටින් ඉන්න පුළුවන්. පාමොජ්ජ බහුලා හෝත කියන්නේ ඕකයි. සතුටු සිතින් ඉන්න. ඊළඟට බුදුවරු කියන දෙවනි කාරණේ තමයි සතුටින් ඉන්න. හැබැයි කේමං පත්තේත බික්ඛෝ මහණෙනි මතක තියාගන්න නිවනින් නම් බැහැර වෙන්න එපා. අපේ මිනිසුන්ට වෙලා තියෙන සතුට වැඩි වෙන්න නිවන් මඟ අමතක වෙනවා. අපි මිනිස්සු වෙලා ඉපදෙන්නෙම නිවන් දකින්න වෙන මොකටවත් නෙමෙයි. මතක තියාගන්න මෙච්චර හොඳ මනසක් ලැබෙන්නේ පින්වන්දි නිවන සාක්ෂාත් කරන්නමයි. බුද්ධියේ ඉහළටම යන්නමයි. එහෙම නැතුව මේ මිනිස්සු වෙලා ඉපදුනේ කාලා බීලා ජොලි කරලා පැටව ගහලා මැරිලා යන්න නෙමෙයි. අද ගොඩක් අය මිනිස්සු වෙලා ඉපදිලා කරන්නේ මොකද? හොඳට කනවා. ප්‍රශ්නයක් නැහැ කන්න. හොඳට බොනවා. ප්‍රශ්නයක් නැහැ බොන්න. ඊළඟට හොඳට රෙස්ට් කරනවා. ට්‍රිප් යනවා, විනෝද වෙනවා, ක්ලබ් යනවා. නේද? රෙස්ට් කරන්න ඕනේ. හොඳට නිදා ගන්න ප්‍රශ්නයක් නැහැ නිදා ගන්න. සමහරු හොඳට දරුමල්ලු හදලා ඒගොල්ලන්ට දීපල බෙදලා මැරිලා යනවා කමක් නැහැ වර්ගයා බෝ කරා හැබැයි මිනිස්සු වෙලා ඉපදිලා ඔබ කරන්නේ කාලා බීලා නිදියලා පැටව ගහලා මැරිලා යන එක නම් ඔබයි බල්ලෝයි අතර කිසිම වෙනසක් නැත මොකද බල්ලෝ කරන්නේ eating drinking sleeping and having sex පූසෝ කරන්නේ eating drinking sleeping and having sex කුරුල්ලෝ කරන්නේ eating drinking sleeping and having sex ඔය ටික කරන්න මේ අමාරුවේ මනුස්ස ජීවිතයක් ගන්න ඕන. අපි විඳින දුක මොන්ටිසෝරි යනවා, බඩ ගන්නවා, ඉස්කෝලේ යනවා, ගුරුවරුන්ගෙන් ගුටි කනවා, කසාද හොයනවා, ඉඩම් වලට නඩු. ඔය ටික කරන්න ඔච්චරවද විඳින්න ඕනද?
බල්ලෙක් වුණා නම් කොච්චර සැපද? හොඳ ගෙයක් හොයලා බල්ලෙක් වෙලා ගියා නම් හොඳට චීස් බටර් කාලා බුදියගෙන වර්ගයක් බෝ කරලා මැරිලා යනවා. මිනිස්සු වෙන්නෙම නිවන් දකින්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න බෑ බල්ලන්ට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න බෑ පූසන්ට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න බෑ කුරුල්ලන්ට. ඒක පුළුවන් මිනිස්සුන්ට විතරයි. බුදුවරු එනිසා කියන හොඳට කාලා බීලා විනෝද වෙලා ඉන්න, කසාද බඳින්න, දරුවෝ හදන්න. හැබැයි නිවනින් හිත බැහැර කරන්න එපා. උග්ග ගෘහපතියා මතක. කසාද 7ක්. ගෑනු 7ක්. මුස්ලිම් නෙමෙයි සිංහල. මේ හින්දු බෞද්ධ. උග්ග ගෘහපතියා කසාද 7ක් බැඳලා අනේ මේ අනාගාමී ඵලයටවත් වුණා. සෝවන් වෙලා හිටියේ ඒත් කසාද 7 එහෙම්මමයි. සකෘදාගාමී වුණා ඒත් කසාද 7 එහෙම්මමයි. අනාගාමී වෙච්ච දවසේ ගිහිල්ලා කිව්වා නංගියේ අද ඉඳන් නම් කාම පරිහරණයක් නැහැ. කැමැති තරම් වස්තු අරන් කැමැති නම් යන්න කැමැති නම් ඉන්න. හැබැයි හිටියත් බිරිඳ ස්වාමියා කියන බැඳීම නැහැ. සහෝදරියෝ යාළුවෝ වගේ ඉන්න පුළුවන්. ඔන්න ගෘහ ජීවිතේ. ගෘහ ජීවිත ගත කරා ඒවා අත්හැරලා දැම්මේ නැහැ. හැබැයි නිවනින් හිත බැහැර කළේ නැහැ. බුදුවරු ඔබට කියන්නේ මොකක්ද? හොඳට ලස්සන ජීවිතයක් ගෙවන්න. ජීවිතේ කවදා හරි දවසක අතහරින්න වුණොත් සතුටින් අතහරින්න පුළුවන් මට්ටමට හිත හදාගන්න. දැන් මම අද මේ බනට ආපු එකත් ලොකු දෙයක්. අද උදේ නැගිටලා පින්වත්නි එකපාරට ඇඳෙන් පහේදී මගේ ඔළුව පැත්තක් හිර වුණා. මගේ ඔළුවට එකපාරටම නහරයක් පිපුරුවා තමයි කියලා. පුදුම වේදනාවක්. මම ඊට පස්සේ වේදනාව තියෙද්දිම කොහොම හරි ඉස්කෝලේට ආවා. නමුත් දරා ගන්නම බැරි තැන අපේ වෛද්‍යවරයෙක්ට කතා කරන් කිව්වා ස්වාමීන් වහන්සේ ඉක්මනට වේදනානාශකයක් පාවිච්චි කරන්න. පැයක් ඇතුළත අඩු වෙන්නේ නැත්නම් එන්නකෝ රෝහලට. මං ගිය ගමන් මාව නැවත්ත ගත්තා. ICU එකට දැම්මා මැෂින් වලට ගැව්වා. ගහලා ස්කෑන් එකක් කරා. මහ පුදුමයි දැන් ලංකාව අපි හිතනවට වැඩිය දියුණුයි. මම හිතුවේ නෑ මහ ස්පිරිතාලේ එච්චර දියුණුව කියලා. අපි නව ලෝකෙට ගියා වගේ. ඔය යන්නකො ගිහලා අලුත් බිල්ඩින් එක බලන්නකො පහසුකම් උපරිමයි. ඒ තරම් කරුණාවන්ත සේවය අපි ඉතින් යන්නේ නැති නිසා දකින්නේ. නමුත් අහම්බෙන් ගියාම තේරෙනවා මොකටද මේ බොරුවට ප්‍රයිවට් යන්නේ අපේ රටේ ජාතික වෛද්‍යතාලය කොච්චර දියුණුද කියලා. ඒ ඔක්කොම කරා. ඒ පාර බලලා අන්තිමට කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දැන් ඔක්කොම බලන්න ඕනේ සීනි කොලෙස්ටරෝල් ප්‍රෙෂර්. මං කිව්වා මේ වෙනත කන්නන් නැහැ. ඒ පාර කිව්වා නෑ ඔබ වහන්සේ ටිකක් මහතයිනේ ඇති කියලා. මං කිව්වා නෑ මට විශ්වාසයි මාව. බැලුවා අන්තිමට මොකවත් නැහැ. මොකවත් නැත්තේ ඇයි? දැන් මගේ මහතේ හැටියට නම් සීනි තියෙන්න ඕන. හැබැයි නෑනේ. නැති හේතුවම පාමොජ්ජ බහුලා හොත. සතුටු සිතින්මයි ඉන්නේ. සතුටු සිතින් ඉන්න මිනිසුන්ට ලෙඩ. ඔය ගොඩාක් පින්වත්නි හැදෙන්නේ ඔයත්තන්ට සීනි වගේ ලෙඩ දියවැඩියා. ඔයත්තු සීනි කන නිසා නෙමෙයි මතක තියාගන්න. ඔයත්තන්ට ඔළුවට ඕනෑට වැඩිය ටෙන්ෂන් එනවා නම් අනිවාර්යෙන්ම ඔයත්තන්ට ලෙඩ හැද. ඒකට තමයි අපිට ධර්මයක් තියෙන්නේ. ජීවිතේ ප්‍රශ්න හැම වෙලාවකම බුදුගුණ හිතන්න. ප්‍රශ්න හැම වෙලාවකම බණපදයක් අහන්න. ප්‍රශ්න හැම වෙලාවකම බොමලුවකට ගිහිල්ලා ජීවිතේ හොඳට බෝධින් වහන්සේ නාවලා මගේ ජීවිතේ බුදුගුණෙන්ම සුවපත් වේවා. අර ලස්සන ওই තරුණ ගායකයෝ සින්දු කියන බුදුගුණ පමණක් සිතට නැගීවා අවසන් මොහොතේ මගේ නේද? ඇස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවි කොච්චර ලස්සන බුද්ධානුස්සතියද? ඒ සින්දුවත් තනිකරම බුද්ධානුස්සතිය. මං කවුද කියලා දන්නේ නැහැ ගායකයවත්. හැබැයි ඇහෙන වාරයක් ගානේ මං හිතනවා ඇත්තටම මිනිස්සුන්ට මෙහෙම වෙන්න පුළුවන් නේද? කොච්චර වටිනවද? හැමතිස්සෙම ප්‍රශ්නේදී පින්වත්නි කෝච්චියට පයින්න බෙල්ලේ වැලදා ගන්න නෙමෙයි. මොකද්ද මේ මට බුදුහාඳුරු දීපු උත්තරේ? බුදුහාඳුරන්ගේ ධර්මයේ තුල කිසිම එකකට උත්තරයක් නැති තැනක් නැහැ. ওই ජීවිත වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් ධර්මයේ තුලින් සුවපත් වුණා. ඉතින් ඒ පාර දොස්තර මහත්තයා කිව්වා මොකුත් නැහැ. මොකද්ද ප්‍රශ්නේ අන්තිමට? ඔයත්තන්ටත් වැදගත් මේ. හේතුව ඊයේ දවසම මම ගොඩාක් මහන්සි වෙච්ච දවස අපේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවේ. ඒක දවසම උදේ 7:00 ඉඳන් 5 වෙනකන් ඉඳලා 5ට මම ගියා ගාල්ලේ බණකට. ඉරෑ ඇවිල්ලා නිදාගද්දි 12යි. අධික වෙහෙස සහ ශරීරයේ ජල ප්‍රතිශතය අඩු වීම. ජලය අඩු වුණාම මේ මොලේ සෛල මැරීගෙන යනවා. දොස්තර මහත්තයා කිව්වා තව පැයක් එහෙම හිටියානම් ආම්දුරු ඉවරයි කිව්වා. මොලේ මැරුණාට පස්සේ ඉතින් ඔක්කොම ඉවරයි. මතක තියාගන්න මේ දවස්වල එහෙම හරි පරිස්සමෙන් අපි සෞඛ්‍ය ගැන හිතන්න ඕන. වතුරේම හොඳට බොන්න. ඒවා ධර්මයේ තුලින් නෙමෙයි සාමාන්‍ය සෞඛ්‍ය පුරුදු වලින් එකතු කරා. එහෙනම්
මං ආයි යනවා බණපදේට මොනවද කරන්න කිව්වේ බුදුවරු? පළවෙනි එක පාමොජ්ජ බහුලා හෝත. සතුටු සිතින්ම ඉන්න. ප්‍රශ්නේ එන ප්‍රශ්න දිහා විමසිල්ලෙන් බලනෝ මිසා ඒව ඇඟට දාගෙන නලියන්න එපා. නේද? ජීවිතේ හැම මොහොතකම සතුටින්. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ මෙච්චරයි. මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න දිහා බලපන් මට මොනවද තියෙන්නේ? මම මිනිහෙකුත් වෙලා ඉපදිලා. ඇස කන නාසය දිව ශරීරෙත් තියෙනවා. අංග විකලත් නැහැ, මන්ද බුද්ධිකත් නැහැ. මට තුනුරුවනත් හම්බ වෙලා. සමහර මිනිස්සු තාම හිතාගෙන ඉන්නේ ලෝකේ කවුරු හරි මැව්වා කියලා. නෑ අපි ඉන්නේ ආලෝකේ. අපිට බුදුහාඳුරෝ හම්බෙලා, ධර්මයේ හම්බෙලා, සංඝයා වැඩ ඉන්නවා, කල්යාණ මිත්‍ර භාවය. ඉපදෙන්න සුදුසුම තැන් අතරින් එකක අපි ඉපදිලා තියෙනවා. පින්වතුනි මතක තියාගන්න මේ තමයි ලෝකේ වටින්නම තැන් වලින් එකක්. ලෝකේ වටිනම තැන්. ඇයි මම වටිනම තැන් කියන්නේ? අපි ඉන්නේ ධාතු මන්දිරයකනේ. බුදුහාමුදුරන්ගේ දේහය ආදාහනය කරාම ශරීරයේ සියලුම ධාතුන් වහන්සේලා බිඳුන කඩසහල් අබෑට මුම්පියලි තරම් චූටි චූටි ධාතුන් වහන්සේලාට කැඩුණා. එහෙම කැඩුන්නේ නැත්තේ මහ ධාතු 7යි. මොනවද මහ ධාතු 7? උඩ තිබ්බ ලලාට ධාතු. මේ නලල් තලයේ එහෙම්මම ඉතුරු වුණා. බුද්ධ ශරීරයේ තියෙන විශාලම ධාතුන් වහන්සේ. දලදා වහන්සේලා 4ක් ඉතුරු වුණා. ඊළඟට අකු ධාතුන් වහන්සේලා දෙනම. අකු කියන්නේ හක්ක නෙමෙයි කොලබෝන් එක. මේ බෙල්ලේ ඉඳන් උරහිසට වෙනකන් තියෙන කටුව. මේ දෙක ඉතුරු. ඔය 7න් 4ක් අයිති අපිට. සේරුවාවිල තියෙනවා ලලාට ධාතුව, වම් දලදාව දලදා වහන්සේ වැඩ ඉන්නවා නුවර, දකුණු දලදාව පොළොන්නරුවේ සෝමාවතියේ, දකුණු අකු ධාතුන් වහන්සේ තූපාරාම. 7න් 4ක් අපිට. ඊළඟට බුදුසුනේ මොනවද අපිට නැත්තේ? බුදුහාඳුරන්ගේ කේශ ධාතුන් වහන්සේලා ටික වැඩිපුරම වැඩ ඉන්නේ ලංකාවේ. ඊළඟට බුදුහාඳුරන්ගේ මේ නළලේ තිබ්බ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ ඔය මිහින්තලේ මහසෑය වැඩ ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මේ උගුරු ඇටේ ග්‍රීවාස්තිය, මේ උගුරේ තිබ්බ බෙල්ල කට්ට එක දිගට කොඳු ඇට පෙළයි කෂේරුකාවයි එක්ක දැන් බුදුවරුන්ගේ පින්වත්නි අපිට දැන් මිනිස්සෙක්ගේ වගේ මෙතනින් වෙන් වෙලා නැහැ. කෂේරුකාවයි හිස් කබලයි අතර මිනිස්සුන්ගේ තියෙනවා වෙන්වීමක්. ඒ නිසා තමයි අපිට බෙල්ල හරවලා බලන්න පුළුවන්. බුදුවරුන්ගේ කෂේරුකාවයි හිස් කබලයි වෙන් වෙන්නේ. ඒ නිසා තමයි බුදුවරු නාගාවලෝකණයෙන් හැරෙන්නේ. ඒ කියන්නේ බුදුහාඳුරන්ට කවදාවත් මෙහෙම හැරිලා පස්ස බලන්න බෑ. බුදුවරු හැරෙන්නේ ඇත්තු හැරෙනවා වගේ. දැකලා තියෙන දලිය උන්ට ඔළුව විතරක් හරවන්න බෑ. මුළු ඇඟම හරවලා තමයි උන් බලන්න ඕනේ. බුදුවරුත් එහෙමයි නාගාවලෝකණය කියන්නේ එහෙමයි. ඇතෙක් හැරෙනවා වගේ තමයි බුදුරජාණන් වහන්සේ මුළු ශරීරේම හරවල. ඒ ග්‍රීවාස්තිය තියෙන්නේ මහියංගනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ නියපොතු ටික තියෙන්නේ නකා වෙහෙරේ. බුදුරජාණන් වහන්සේ ඉන්නට බැඳපු පටිය තියෙන්නේ ජේතවනාරාමේ. බුදුහාඳුර බුදු වෙන්න කලින් සිදුහත් කුමාරයා කාලේ කපපු කෙස් වැටියයි මගුල් කඩුවයි තියෙන්නේ කතරගම කිරිවෙහෙරේ. බුදුහාඳුරගේ නානකඩේ තියෙන්නේ කැලණියේ එගොඩ කැලණියේ. බුදුහාඳුර ඇඟ පිහදාපු තුවාය ජලසාටිකාව තියෙන්නේ එගොඩ කැලණියේ. මොනවද නැත්තේ? දන්වලදපු පාත්‍රයේ තියෙන්නේ බෙලිගල. බුදුරජාණන් වහන්සේගේ වැඩිම කොටස් ගණනක් තියෙන්නේ මේ ලංකාවේ. රුවන්වැලි සෑය විතරක් ද්‍රෝණයක් සර්වඥ ධාතු. ඔය ඇත්ත මොන පැත්තට හැරිලා වැන්දත් ධාතු චෛත්‍යයක්. මේ තමයි පිම්බීම. ඒකනේ දෙවිවරු දිව්‍ය ලෝක වලින් චුත වෙද්දි පින්වත්නි ලංකාව දිහා බලලා සනසුන් සුසුන් හෙලනවා කියන්නේ. ඒ කියන්නේ ආයි ඔතන ඉපදුනොත් නම් පින්දහම් කරලා එන්න පුළුවන්. ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුවෝ ලස්සන කවියක් කියවනේ. කුසුමින් මදාරා කලදිව් සැරසිල්ල තෙමිමින් කයින් වැగిරෙන දහඩිය පොල් දකිමින් සොවින් මිරිකෙනේ දෙවිගොල් ඔබගෙන් පතති අන්තිම මහ සැනසිල්ල. ලංකාව දිහා බලලලු සනසුන් සුසුන් වෙලා. දෙවියෝ බලන්නේ ඇමරිකාව දිහා. දෙවියෝ බලන්නේ ඕස්ට්‍රේලියාව දිහා නෙමෙයි, නවසීලන්තේ දිහා නෙමෙයි. දෙවියෝ බලන්නේ මේ පුංචි ලංකාව දිහා. තුනුරුවන වැඩ ඉන්න භූමිය. මෙතන තමයි ධර්මයේ සුරක්ෂිත වෙන්නේ. බුදුහාඳුරෝ ඒකයි කිව්වේ මේ ධර්මය බුදුහාඳුරෝ උපන් දේශේනොත් බැහැර වෙයි. හැබැයි කවදා හරි රැකෙන්නේ මේ සිංහල භූමිය. ඒක වුණානේ. බුදුහාඳුරෝ කියපු විදිහටම භක්තියාර් කිල්ජි කියන මුස්ලිම් ආක්‍රමණිකයා සමූල ඝාතනයක් කරලා හාමුදුරුවෝ ටික ඔක්කොම මැරුවා එකම දවසක. ඉතිහාසයේ කියවන අය දන්නවා. නාලන්දා විශ්වවිද්‍යාලයේ ඇතුලේ විතර හාමුදුරුවෝ 7000ක් පණ පිටින් කපලා මැරුවා එක දවසේ. ගිනි තිබ්බා. නාලන්දා, වික්‍රමශීලා, ජගද්දලා, වලබී කියන ලෝකෙ තිබ්බ පරණම විශ්වවිද්‍යාල 4 භික්ෂු සංඝයා ඉගෙන ගන්න.
ඒවා ඉගෙනුවේ නිකන් සාමාන්‍ය විෂයන් නෙමෙයි තර්ක ශාස්ත්‍රයේ ගණිතේ නක්ෂ ශාස්ත්‍රයේ ජ්‍යොතිෂය තාරකා විද්‍යාව ඒ හාමුදුරුවෝ ටික ඔක්කොම විනාශ කරා වසුබන්දු දින්නාග අසංග වසුමිත්‍ර ඔක්කොම භක්තියාර් කිල්ජි මැරුවා සියලු බෞද්ධයන් ඉන්දියාවෙන් බුද්ධ ධර්ම අතුගාලා දාද්දී මේ ලංකාද්වීපේ විතරක් බුදුදහම අපි කොච්චර ශ්‍රේෂ්ඨ මිනිස්සු කොච්චර පින්වන්ත ඒක මොලේට අරගෙන ප්‍රයෝජනෙට අරගෙන සතුටින් ඉන්න hina වෙලා ඉන්න අතරේ ඔබ පුළුවන් තරම් නිවනට ලං වෙන්න. එහෙනම් අර දෙකත් මතක තියාගන්න. කිසි දෙයක් අතාරින්න එපා. අතෑරෙන බව දැනගෙන ජීවත් වෙන්න. බැඳීම් අතාරින්නත් එපා. මේ බැඳීම් මරණයෙන් ඉවරයි කියලා හිතාගෙන බැඳීම් වලට උපරිම සාධාරණයක් කරන්න මේ ඉගැන්වීම ඔබට නිවන පිණිස උපකාර වේ. ඒ සඳහා මේ අහපු බණපදයේ උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. රැස් කරගත් සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා ඔයත් සෑම සියලු දෙනාම දෙවියෝ සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනොත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනුව කල්පනා කරන්ට රැස් කරගත් සියලු පින් මිට 7 දවසකට පමණ ඉහත පරලෝසපත් වන්නට යෙදුණු පින්වත් ධම්මික නරේන්ද්‍ර වීරශේකර මැතිතුන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමන් ප්‍රධාන කොටගෙන මේ පවුල නමින් වර්ග පරම්පරාගතව මිය පරලොව ගිය දෙපාර්ශ්වයේම ඥාතීන්ට මේ පින් අත් වේවා. බණහප ඔබ නමින් මිය පරලොව ගිය ඇත්තන්ටත් මේ පින් අත් වේවා. ඒ සියලුම දෙනාට මේ පින් ඇසේවා දැනේවා. පින දැක සතුටු වේවා. අනුමෝදන්ව සතුටු වේවා. දුකින් අත මිදේවා. සැප ලබා ගනීවා. නුදුරු භවයකම අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. අවසාන වශයෙන් රැස් කරගත් සියලුම කුසල සම්භාර ධර්මයන් මේ උතුම් පින්කමේ දායක මූලික කාරක භාවයට පත්වන පිමත් යමුනා වීරශේකර මැතිණියට සදාදරණීය භාර්යාව මේ දරුවන්ගේ මෑණියන් එවැගේම මානික වීරශේකර දනුක වීරශේකර රදික වීරශේකර කියන පුතණුවරු තුම්පල වගේම දේශානි වීරශේකර ලේලිය ජෙවින් වීරශේකර ටාලියා වීරශේකර මොණුපුරු මිනිපිරියන් ඇතුළු මේ පින්කමට උදව් උපකාර කරපු සෑම දෙනාටම එකසේ මේ පින් හේතු වේවා. ඉතින් මට අද තව ධර්ම දේශනාවක්. හැබැයි ධර්ම දේශනාව බාරගත්තෙම අපේ නරේන්ද්‍ර මහත්මයා මේ දරුවෝ තුන් දෙනාත් මගේ ඉස්කෝලේ මම ඉගෙන ගත්ත පාසලේ ආදි ශිෂ්‍යයෝ නිසා මම කිව්වා එහෙනම් කොහොම හරි එන්නම් කියලා. අපිට ඉතින් ඒවා මතක තියෙන්න එපා. මම ටිකක් ගමට සලකනවා ඉස්කෝලේට සලකනවා. ඒ නිසා ඒ සැලකිල්ල මත මේ නිවසේ ධර්ම දේශනාවට වැඩම කළා. බොහොම සතුටුයි. එම ජීවිතාලෝක වේවා. ජීවිතවලට යහපත මුදා වේවා. විශේෂයෙන්ම මේ පින්කම සඳහා ආරාධනා කරද්දී මේ අත්තන්ට උපකාර කරපු අපිත් එක්ක ඉස්කෝලේ යන කාලේ ඉඳලම අපිට බොහොම උපකාර කරපු අපේ ශාසනික ජීවිතයටත් කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර කරන දැන්ට කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා පෙසුරංජිත් සමීර මැතිතුමන් ඇතුළු මේ හැම දෙනාටම බණහන්ට ඒක රාශියුණු ලොකු කුඩා ඔබ සෑම සියලු දෙනාටම මේ පින් හේතු වේවා වාසනාව වේවා. වීරශේකර පවුලේ හැම දෙනාටත් බණහපු ඔබ සෑම සියලු දෙනාටත් මේ පින් හේතු වේවා. ඔබ සැම නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා. කායික වේදනා මානසික පීඩා දුරු වේවා. කරන කියන කටයුතු සියල්ලක්ම සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මෙලව ජීවිතේ වාසනාවන්ත වේවා. පරලෝ සුගතිගාමී වෙත්වා. අවසන උතුම් නිවන් සම්පත් පිණිසම මෙපින හේතු වේවා වාසනාව වේවා. පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම්බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච
අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. අනන්ත තෙරුවන් ගුණ බෙලෙන් හැම දිනාටම යහපතක්ම වේවා.